හරි. එහෙනම් අපි ටියුට් එකට යමු. හොඳයි. එතකොට අද අපිට තියෙන්නේ අපේ අපිට ඔයාලම මම නෙවෙයි ඔයාලම වර්ග කරා ගිය සතියේ අපේ තිබ්බ පරිගණක පද්ධතියක තියෙන උපාංග ටික ඔයාලා මේ වෙද්දිත් අඳුරනවා. මේ වෙද්දි අඳුරනවා. ඔයාලම ඒවා මේ වෙද්දි නම් කරා. මතකද? ආයේ අපි ගියොත් මේක උඩට මෙන්න මේ කොටුව අපි ගිය සතියේ පෙරෙව්වා. ආදාන උපාංග, ඒ කියන්නේ input device, සැකසීමේ උපාංග, ඒ කියන්නේ processors, ඊට අමතරව ගබඩා කිරීමේ එහෙම නැත්නම් ආච්ඡායන උපාංග කියලා කියනවා, storage device සහ ප්‍රතිදාන උපාංග, output device. ඊට අමතරව sannivedana උපාංග. අපි ගිය සතියේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට මේකේ වගුව සම්පූර්ණ කිරීමේ කටයුතු ඔයාලම කරා. දැන් එහෙනම් අපි මූලිකව දන්නවා අපේ පරිගණකයට සවි කරන්න ඕන මේ උපාංග වර්ග පහ. මේ තියෙන උපාංග වර්ග පහ ගැන අපි මූලික වශයෙන් දන්නවා. දැන් අපිට වැදගත් වෙන උපාංග කිහිපයක් ගැන චුට්ටක් ගැඹුරින් ඉගෙන ගන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒක හැම උපකරණයක්ම ගැන නෙවෙයි අපිට වැදගත් වෙන උපකරණ කිහිපයක් ගැන විතරයි අපි මේ මූලික වශයෙන් කතා කරන්නේ. මේ වගේම පොඩි ප්‍රශ්න විභාග වලටත් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයාගේ සාමාන්‍ය දැනීමටත් හොඳයි මේ දේවල් දැනගෙන ඉන්නේ. හොඳයි. අපි ඉස්සෙල්ලම බලන්න යන්නේ මේ කීබෝඩ් එක ගැන. input device එකක් වෙච්ච මේ කීබෝඩ් එක ගැන. input කියන්නේ ආදාන උපාංග. input device කියන්නේ ආදාන උපාංග. එතකොට මේ input device එකක් වෙච්ච යතුරු පුවරු. එහෙම නැත්නම් කීබෝඩ් ගැන තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. හරි. එතකොට ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ අනිත් හැම දෙයකටම කලින් කීබෝඩ් එක තියෙන කීස් මොනවද කියලා. දැන් මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ කීබෝඩ් එක. ඉතින් මේ කීබෝඩ් එකේ විවිධ ස්ක්‍රීන් මේ විවිධ කීස් තියෙනවා. විවිධ යතුරු අපි සිංහලෙන් කියනවා යතුරු කියලා. විවිධ කීස් තියෙනවා. ඔය එක එක කීස් වලින් එක එක වැඩ වෙනවා. සමහර කීස් වලින් එක එක වෙලාවට එක එක වැඩ වෙනවා. එක එක වෙලාවට එක එක මේ දේවල් වෙනවා. ඉතින් ඉස්සල්ලාම ගත්තොත් ඔයාලට මෙන්න මේ තීරුව ගත්තොත් එහෙම මෙන්න මෙතන තියෙන මෙන්න මේ කීස් ටික මේ මැද තියෙන කීස් ටික ගත්තොත් මේ ඔක්කොම නෙවෙයි මේකේ මේ normal keys එහෙම නැත්නම් මෙන්න මේ අකුරු type කරන්න පුළුවන් keys ටිකක් තියෙනවා. මේ අකුරු type කරන්න පුළුවන් keys වලට අපි කියනවා normal keys එහෙම නැත්නම් alphabet keys කියලා. නැත්නම් මූලික අක්ෂර අතුරු කියලා. එතකොට මෙන්න මෙතනින් පටන් ගන්න මෙන්න මේ තීරුවයි මෙන්න මේ තීරුවයි සහ ස්පේස් y. ඔන්න ඔය ටික මූලික අකුරු කියලා අපි හඳුන්වනවා. එතකොට ඒක ඉතින් ඔයා දන්න කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි හෝඩි අකුරු ටික. එතකොට මෙතන ඉංග්‍රීසි හෝඩි අකුරු දැන් මෙතන මේ print කරලා තියෙන අකුරට වඩා මේ key එක තමයි print වෙන්නේ. key එක press කරපුවාම මෙතන මේ සිංහලද type මේ අලවල තියෙන ඉංග්‍රීසි අකුරක්ද සිංහල අකුරක්ද දෙමළ අකුරක්ද ප්‍රංශ අකුරක්ද කියන එක අපිට අවශ්‍ය නැහැ. අපේ වැදගත්කමකුත් නැහැ. ඇත්තටම කීබෝඩ් එකේ අකුරක් press කරපුවාම සිග්නල් එකක් තමයි යන්නේ. මේ Q කියන එක අකුර press කරාට මෙතන මේ Q කියන එකක් මොකක්වත් යන්නේ නැහැ. සිග්නල් එකක් යන්නේ. මොකද පරිගණකය අපි දන්නවා පරිගණකයට තේරෙන එකම භාෂාව යාන්ත්‍රික භාෂාව. යාන්ත්‍රික භාෂාව කියන එක අපි ඉස්සරහට දේවල් චුට්ටක් කතා කරමු. යාන්ත්‍රික භාෂාව කියන එකේ තියෙන්නේ එක සහ බිංදුව. ඒ කියන්නේ පරිගණකයට එකයි බිංදුවයි තේරෙනවද? නැහැ. පරිගණකයට එකයි බිංදුව තේරෙන්නේ නැහැ. අපි ඔය සාමාන්‍ය අපිට අවබෝධ කරගන්න එකයි බිංදුව කියලා කිව්වට පරිගණකෙ මේක තේරුම් ගන්නේ on සහ off කියන. ඒ කියන්නේ විදුලිය ඇත නැත කියන. විදුලිය ඇත සහ විදුලිය නැත කියන. එතකොට මේ කීබෝඩ් එකේ තියෙන හැම කී එකටම වෙනම කෝඩ් එකක් තියෙනවා. උදාහරණයක් හිතන්නකෝ මෙන්න මෙහෙම කෝඩ් එකක් 1.0.0.1. කොහොමද? ඊළඟ A අකුර මේ හිතන්න Q ගන්නු. Q අකුර ප්‍රෙස් කරපුවාම පරිගණකයෙන් ඒ අපේ කීබෝඩ් එකෙන් මදර් බෝඩ් එක හරහා ප්‍රොසෙසර් එකට සිග්නල් එකක් ගෙන්නනවා මේ විදියට. කොහොමද ගෙනියන්නේ? දැන් 1.0.1 කියලා ලියලා තිබ්බට මේක කියවන්නේ on off off on off off on. ඒ කියන්නේ එකපාරක් කරන්ට් එක එනවා දෙපාරක් නැති වෙනවා එකපාරක් එනවා දෙපාරක් නැති වෙනවා එකපාරක්. දැන් ඔයාලට හරි ප්‍රශ්නයක් එන්නේ. මේ එහෙම හරි ප්‍රශ්නයක් එන්නේ මේ ගැන හොඳට අවබෝධයෙන් හිටියොත්. මේ දෙපාරක් යනවා කියන්නේ මොකක්ද? එකපාරක් එනවා දෙපාරක් නැති වෙනවා. එකපාරක් දෙපාරක් නැති වෙනවා කියන්නේ ඔයාලගේ ස්විච් එක එකපාර දෙපාරක් ඕෆ් කරන්න පුළුවන්ද? බෑ. ස්විච් එක ඕෆ් කරපුවම ඕෆ් ආයි කොච්චර වෙලාවක් තිබ්බද ඒක ඕෆ් නේ. දෙපාරක් ඕෆ් වෙනවා කියන්නේ. ඒ වගේ පොඩි දේවල් වලට ඔයාලට ආවට කමක් නැහැ. ඒකෝර ඒව තමයි අපි මේ කියන්නේ මේ හැම දෙයක්ම
මං කියන්නේ තේරුම් අරගෙන අපි මේ විභාගයක් අරමුණු කරගෙන ඉගෙන ගන්න එපා. හැම දෙයක් තොරතුරු තාක්ෂණය විතරක් නෙවෙයි, පරිගණක විතරක් නෙවෙයි, ආයතන සංග්‍රහය වුණත්, මුදල් රෙගුලාසි වුණත් කටපාඩම් කරගන්න නෙවෙයි. අනිකුත් දේවල් මොය හැම දෙයක්ම මේ අපිට සම්බන්ධ කරමු. ඇයි එහෙම වෙන්නේ කියලායි දැනගන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට අපි වෙන්නේ අපි මේ අපිට EB එකක් ලඟ වුණාම තමයි මතක් වෙන්නේ ආයතන සංග්‍රහය කියලා ගත්තොත්. ගොඩාක් අය හිතා ඉන්නේ මේ ආයතන සංග්‍රහය කියන්නේ මේ EB වලට පාඩම් කරන පොතක් කියලා. මුදල් රෙගුලාසි කියන්නේ EB කියන එක්සෑම් එකට දෙන ටෙක්ස්ට් බුක්ස් එකක්. අපි ඉස්කෝලේ තියෙන්නේ අච්චු පොත් කියලා කියන්නේ පෙළ පොත් කියලා තියෙන්නේ. අන්න ඒ වගේ EB වල පෙළ පොතක් තමයි මේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි කියලා. නෑ මේ අපි එදිනදා වැඩ කරගන්න තියෙන සරල නීති මාලාවක් තමයි ওই ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි තියෙන්නේ. අපි ඔය ජීවිතේට පෙරලා නෑ. අපි කවුරු හරි කෙනෙක් උගන්වන ලෙක්චර් එකක් අහගෙන ඉන්නව විතරයි. ඒකත් අහගෙන ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒකේ ෂෝට් නෝට් එකක් ගහගෙන ඉවරලා විභාගයට පාඩම් කරලා විභාගෙ පාස් වෙනවා. නමුත් ඔයාට නිමාඩුවක් ගන්න ඕන වුණා. එක එක්කෙනාගෙන් කෝල් කරලා අහන්න නැතු ආයතන සංග්‍රහය පෙරලා ආයතන සංග්‍රහය බලනවා ඔයා. එහෙම නැත්නම් ඔයාට වෙන මොනවා හරි ගැටලුවක් ආපු දවසට ඔයා ආයතන සංග්‍රහය පෙරලා බලනවනම් ඔයාට රේල්වේ වරන්ට් එකක් ගන්න විදාස් දුම්රිය බලපත්‍රයක් ගන්න ඕන වුණාම ඔයා අපේ ආයතනාංශයේ ඉන්න අපේ CC මහත්තයට කෝල් කරන්න නැතු ඔයා පෙරලා ගන්න ඔයාගේ ආයතන සංග්‍රහය පෙරලා බලන්න ඒ ආයතන සංග්‍රහය මොකක්ද කියන කියලා තියෙන්නේ කියලා. අන්න එහෙම වෙනවනම් අපිට මේ ඊළඟ වෙලා මෙහෙම වෙනම පන්ති වල ගියනවාද ඇතන කාර්යක්ෂමතා කඩයිමක් කියන්නේ පාඩම් කරන විභාගයක් වෙන්න බෑනේ. අපි හැමෝම පාඩම් කරනවා තමයි. නමුත් කාර්යක්ෂමතා කඩයිමක් කියන්නේ පාඩම් කරලා ලියන්න ඕන විභාගයක් නෙවෙයි. තේරුම ඒක නෙවෙයි. පාඩම් කරලා ලියන්න නම් කාර්යක්ෂමතා කඩයිමක් ඕනේ නේද? පාඩම් කරලා ලියන්න නෙවෙයි තියෙන්නේ. කියන්නේ අපි කාර්යක්ෂමතා කඩයිමක් කියන්නේ මේ මට්ටමට ළඟා වෙලා කියන රාජ්‍ය නිලධාරියෙක් විදියට වසර 3ක් හරි 2ක් හරි ඒ අදාළ කාලය තුල ඒ නියමිත මට්ටමට ළඟා වෙලාද කියලා මයි ඉතින් වැඩේ තියෙන්නේ. ඔයාලා ආයි මගේ ওই මට්ටමට ළඟා වෙන්න ආයතන සංග්‍රහය අපේ කාර්යාලය ක්‍රියාත්මක අපිට තියෙන ආයතන සංග්‍රහය අපේ තුන්වන මට්ටමේ නිලධාරියෙකුට තියෙන ආයතන සංග්‍රහය නෙවෙයි කාර්යාලයකම. ඔෆිස් වල කොහෙද කාර්යාලයකම. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඔෆිස් වල අපිට කාර්යාලයකම දැක්කට බෑනේ. එතකොට අපිට මුදල් රෙගුලාසි නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ මම EB වගේ ලියන අයට දැන් මෙතන SLS ලියන SLPS ලියන ඒ වගේ අයට මුදල් රෙගුලාසි සම්බන්ධ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වුණාට මේ සාමාන්‍ය ඔය අපි දැන් අපේ මේකේ ටාගට් එක වෙච්ච සංවර්ධන නිලධාරී සේවයේ ඊට අමතරව කළමනාකර සේවා නිලධාරී සේවයේ ග්‍රාමීණ නිලධාරී සේවයේ කියන සේවා තුනේ තුන්වන මට්ටමේ ඉන්න නිලධාරියෙකුට ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි කියලා විෂයන් දෙකක් නැහැ. ඔයාලා හොඳට බලන්න ඔයාලගේ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි තියෙන්නේ ඔයාලගේ දෙවන කාර්යක්ෂමතා කඩේම. පළමු කාර්යක්ෂමතා කඩේමට තියෙන්නේ කාර්යාල ක්‍රම හා මුදල් රෙගුලාසි. මේ කාර්යාල ක්‍රම හා ගිණුම් ක්‍රම කියන එක. එතකොට කාර්යාල ක්‍රමයි ගිණුම් ක්‍රමයි කියනවා ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි නෙවෙයි. ඒක වෙනස්. අන් එකයි. කාර්යාල ක්‍රම කියන්නේ මේ දිනදා භාවිත කරන. මුදල් මේ ගිණුම් ක්‍රම කියන්නේ අපේ account branch එක හරි අනිත් branch වල හරි එදිනදා භාවිත කරන එක. ඒ වගේම තමයි මේ පරිගණක පරීක්ෂණ. පරිගණක පරීක්ෂණය කියන්නේ ඔයා සාමාන්‍ය ඔය වගේ ඔයාලගේ මට්ටමේ නිලධාරියෙකුට අවුරුදු 3ක් විතර යද්දී අවුරුදු 2-3ක් යද්දී මෙන්න මේ වගේ දේවල් භාවිතා කරලා පළපුරුද්දක් ඇති වෙයි කියලා බලාපොරොත්තු. ඉතින් ඒ හින්දා එහෙම හිතාගෙන මේ හැම දෙයකටම සහභාගී වෙන්න. එහෙම නැතුව කඩපාඩම් කරන විභාගයක් ලියලා උතරින් අමතක කරන්න නෙවෙයි. මේක වැදගත්කම තියෙන්නේ ප්‍රායෝගිකව වැඩ කරනවා. එහෙම වෙන්න නම් ඔයා මේ අපි කතා කරන දේවල් කටපාඩම් කරන නෝට් එක ලියාගෙන පාඩම් කරන්න නෙවෙයි ඕන. මේ කතා කරන හැම දෙයකම තේරුම බලන්න. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න. ඇයි එහෙම වෙන්නේ? මොකටද එහෙම වෙන්නේ? දැන් කී එකක් ප්‍රෙස් කරපුවාම මොකද්ද වෙන්නේ කියලා හිතන්න. අපිට මොකද ඒක කී එකක් ප්‍රෙස් කරපුවා මොනවක් කවන්නේ මට ඕනේ EV එක පාස් වෙන්න කියලා නෙවෙයි. මේ හැම එකක්ම තේරුමක් කරන් අපි කරන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් හැම පැත්තකින්. තමන් කරන ඕනම දෙයක්. ඒතකොට එහෙම නැතුව කඩපාඩම් කරන්න ගියොම ඔය මොන පැත්තකින්වත් ඉස්සරහට යන්නේ නැහැ. බොහෝ දෙනෙක් අපි දකින්නේ මොන පැත්තකින්වත් ඉස්සරහට යන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න අද ඉගෙන ගන්න. ඒතර මේ හැම දෙයක්ම සම්බන්ධයි. අපි කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කරපුවාම ඒකෙන් නිර්මාණය වෙනවා මෙන්න මේ වගේ සිග්නල් එකක්. 100 මේකම නෙවෙයි එක එක කීයට වෙනයි. දැන් මම අහුවනේ කොහොමද මෙහෙම දෙපාරක් ළඟ ඕෆ් වෙන්නේ? දෙපාරක් ළඟ ඒ කියන්නේ මෙතන එක තිබ්බ කියලා කොහොමද මේ දෙපාරක් ඔන් කියන්නේ? ඔව් ඒක මෙහෙමයි. කම්පියුටරේ තියෙනවා ක්ලොක් ස්පීඩ් එක කියලා. ක්ලොක් ස්පීඩ්. අපි සිංහලෙන් කියනවා ගටිකා ශීඝ්‍රතාවය කියලා.
ගටිකා ශීඝ්‍රතාවය. ඉතින් ඔය එහෙම නැත්නම් අපි සාමාන්‍ය භාවිතයේ මේකට කියනවා කම්පියුටර් ස්පීඩ් එක කියලා. පරිගණකයේ වේගය එහෙම නැත්නම් පරිගණකයේ ස්පීඩ් එක කියලා කියනවා. ඉතින් ඔයාලා දැකලා ඇති කම්පියුටර් එක 2.4 ගිගාහර්ට්ස් ඔය වගේ දැකලා ඇති කම්පියුටර් ස්පීඩ් එක කිව්වම ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක. ඔය ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක බලන්නේ තප්පරයකට මේ හර්ට්ස් කියන ඒකකේ ගත්තොත් එහෙම හර්ට්ස් කියන ඒකකේ තියෙන්නේ operations per second. එහෙම නැත්නම් තප්පරයකට මෙහෙයුම්. මම කියන්නේ IT වලට සම්බන්ධ හර්ට්ස් කියන විෂය මේ හර්ට්ස් කියන ඒකකේ ගත්තොත් එහෙම තප්පරයකට වටනේ අර හර්ට්ස් කියන්නේ ඔය සංඛ්‍යාතයේ මයින ඒකකයක් නේ. කොහොම තරංගයක සංඛ්‍යාතයේ මයින ඒකකයක් නේ. ඒතකොට මේ වගේ වට කීයක් තප්පරයකට වෙනවා. එහෙනම් ෆ්‍රීකවෙන්සි එක කියලා කියන සංඛ්‍යාත ෆ්‍රීකවෙන්සි එක මයින්ද තමයි මේක තියෙන්නේ. මෙතනින් පටන් ගත්තාම ඕම ආයෙ දෙකෙන් දෙනකම් වට මේ වගේ වට කීයක් තප්පරයකට වෙනවද කියන එක තමයි හර්ට්ස් කියලා කියන්නේ. ඒ විද්‍යා පාඩමේ දුවයි කරගන්න. මෙතන පරිගණක වලට ආපුවාම හර්ට්ස් කියන එක අපි මේකට පරිවර්තනය කරගන්නවා තප්පරයකට මෙහෙයුම් කියන. තප්පරයකට ඔපරේෂන්ස් කීයක් මෙයාට කරන්න පුළුවන්ද කියන. ඒ අනුව අපි හදා ගන්නවා කම්පියුටරේ එක වැඩක් කරන්න ගත වන කාලය. එක පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙන්න පුළුවන් පරිගණකයේ වේගයත් එක්ක. අපේ ප්‍රොසෙසර් එකට එහෙම නැත්නම් අපේ තියෙන CPU එකට එක වැඩක් කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා හිතන්නකො. එක වැඩක් කරන්න මම මේ සරල එකක් මීට වඩා ගොඩාක් වැඩ කරන්න පුළුවන් පරිගණකයකට හිතන්නකො. එක වැඩක් කරන්න ලක්ෂයෙන් එකක් තප්පර ලක්ෂයෙන් එකක ප්‍රමාණයක් යනවා කියන තප්පර ලක්ෂයෙන් එකක ප්‍රමාණයක් යනවා එක වැඩක් කරන්න. එහෙමනම් අන්න ඒ වගේ එතකොට තප්පරෙන් ලක්ෂයෙන් එකේ කෑලි වලට අපි පරිගණකයේ වේලාව බෙදාගෙන තියෙනවා. එහෙනම් කම්පියුටරේ ස්පීඩ් එක ලක්ෂයෙන් 1යි නම් තප්පරෙන් ලක්ෂයෙන් 1යි නම් ඒ කියන්නේ එක වැඩක් කරන්න යන්නේ තප්පරෙන් ලක්ෂයෙන් පංගුවක් නම් ඒ ලක්ෂයෙන් පංගු ඒවත් අපි වෙන් කරගෙන තියෙනවා. මෙන්න මේ කොටසකට අපි කියනවා clock speed එහෙම නැත්නම් ගටිකා ශීඝ්‍රතාවය කියලා. එතකොට ඒක වෙනස් වෙනවා. දැන් එතකොට මෙන්න මේ කාලයක් තමයි මේක on වෙලා හරි off වෙලා තියෙන්නේ. එතකොට එකපාර එක ළඟ දෙකක් on වෙලා කියන්නේ මෙතන බිඳුව මෙතන එක නම් ඔන්න ඕක on. මේක ආයෙ on. දැන් මේ තප්පරෙන් ලක්ෂයෙන් එකේව දෙකක්. මේ තියෙන්නේ තප්පරෙන් ලක්ෂයෙන් එකක්. මේ තියෙන්නේ තප්පරෙන් ලක්ෂයෙන් එකක්. එතකොට මේ කෑලි දෙකක් ගිහිලා දිනවා නම් මෙතනත් එක මෙතනත් එක. එක ළඟ දෙපාරක් on වෙන්නේ ওই විදියට. සාමාන්‍ය ගෙදර ස්විච් එකක් on කරාට පස්සේ දිගටම on තමයි. ආයෙ ඒක ඕෆ් කරනවා on නේ. එහෙම නෑ මේකේ. මේකේ අපි තප්පරයකට කරන මේ එක වැඩක් කරන්න ගත වන කාලයක් අපි නිර්ණය කරගෙන තියෙනවා කලින්. උදාහරණයක් විදියට එක වැඩක් කරන්න තප්පරයක් යනවා කියන්නකො. එහෙනම් මෙන්න මේ කෑලි බෙදලා තියෙන්නේ තප්පරයෙන්. එතකොට එක දිගටම බල්බ් එකක් එහෙම නැත්නම් එක දිගටම කරන්ට් එක ආවත් එයා තප්පරෙන් තප්පරයට තමයි බලන්නේ. පළවෙනි තප්පරේදී on එකයි. දෙවෙනි තප්පරේදීත් on එකයි. තුන්වෙනි තප්පරේදී off එහෙනම් බිඳුවයි. ඊළඟ තප්පරේදීත් off බිඳුවයි. ඊළඟ තප්පරේදී on එහෙනම් එකයි. එහෙම තමයි මේ හැදිලා තියෙන්නේ. එතකොට මේක මේ එක ළඟ බිඳුවයි 1 ඒවා තියෙන්නේ එහෙමයි. පරිගණකය තමන්ට කාර්යයක් කරන්න තියෙන ගත වන කාලය අනුව කොටස් වලට බෙදා ගන්නවා ඒක ඇතුලේ වැඩ කරන කාලය. ඒ කරලා හැම ඒ අණු කොටසක් ගානේ මෙයා චෙක් කරලා බලනවා. දැන් මට මොකද්ද? දැන් on the off the කියලා චෙක් කරනවා. ඒ අනුව තමයි මේක නිර්මාණය වෙන්නේ. කොහොම සරලව මතක තියාගන්න ඕනේ. ඒතකොට එහෙම සිග්නල් එකක් තමයි පරිගණකයට තේරුම් ගන්න පුළුවන්. ඒ හැර පරිගණකයට සිංහලවත්, ඉංග්‍රීසිවත්, අකුරුවත්, ඉලක්කම්වත් මොකුත් තේරෙන්නේ නැහැ. පරිගණකයට තේරෙන්නේ on සහ off කියන එක විතරයි. අපිට දැන් ඕක ලියන්න අමාරුයි ඉත on off on කියලා අපි මේක ලියනවා 1 සහ 0 කියලා. ඉතින් ඒ හින්දා බොහෝ දෙනෙක් කටපාඩමින් ඉගෙන ගන්නවා. පරිගණකයට තේරෙන්නේ මොකක්ද අහපුවම 1.0යි විතරයි කියනවා. 1.0යි තේරුම් ගන්න පරිගණකය කියන්නේ මිනිස්සෙක් නෑ. පරිගණකය කියන්නේ මිනිස්සෙක් නෙවෙයි. එයාට 1.0යි තේරුම් ගන්න විදිහක් නෑ. 1.0යි කියන්නේ on සහ off. හරි. එහෙනම් පරිගණකය දන්නේ කරන්ට් එක තියෙනවයි කරන්ට් එක නෑයි කියන්නේ විතරයි. කරන්ට් එක තියෙනවයි කරන්ට් එක නෑයි කියන්නේ විතරයි. එයා දන්නේ. වෙන මොකුත් දන්නේ නෑ. ඔය දන්න ටිකෙන් තමයි මෙච්චර දේවල් කරන්නේ නේද? හොඳයි. එහෙනම් කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කරපුවාම යන්නේ අකුරක් නෙවෙයි. සිග්නල් එකක්. මේ සිග්නල් එක ප්‍රොසෙසර් එකට ගියාට පස්සේ එයා අඳුර ගන්නවා මොන කී එකද ප්‍රෙස් කරේ කියලා. මොන කී එකද ප්‍රෙස් කරේ කියලා. ඊට අදාළව එයා අදාළ ෆොන්ට් එකක් කියලා අපි කියනවා. අකුරු වර්ග තියෙනවනේ. අපි සිංහල ෆොන්ට් එකකින් ටයිප් කරන වෙලාවේ W අකුර ප්‍රෙස් කරොත් අයන්න වදිනවා.
අපි ඉංග්‍රීසි ෆොන්ට් එකකින් ටයිප් කරන වෙලාවට W අකුර ප්‍රෙස් කරොත් එතකොට වදින්නේ W අකුර. එහෙනම් ඒක එහෙනම් ওই කීබෝඩ් එකේ සිංහල අලවලද තියෙන නැද්ද කියන එකෙන් නෙවෙයි තීරණය වෙන්නේ. කීබෝඩ් එක කොහොමත් හැම වෙලෙම ගෙනියන්නේ එක කී එකක් එපුවාම එකම සිග්නල් එක තමයි. උදාහරණයක් විදිහට Q කියන එක එපුවාම ගෙනියන්නේ මේ සිග්නල් එක නම් ඔය Q අකුර මකලා ඉවරලා ඔතන අයන්න ගැහුවොත් ගෙනියන්නේ ඕකම වෙන්න එපා. මොකද ආයෙ උඩ තියෙන එක දන්නේ නැහැ කීබෝඩ් එක. එහෙනම් ඔය සිංහල කීබෝඩ්, ඉංග්‍රීසි කීබෝඩ්, දෙමළ කීබෝඩ්, භාෂා තුනම තියෙන කීබෝඩ්, එංගලන්තෙන් ගෙනාපු කීබෝඩ්, ඇමරිකාවෙන් ගෙනාපු කීබෝඩ්, ඔය හැම කීබෝඩ් එකම තියෙන්නේ එකම සිග්නල් එක තමයි. එකම සිග්නල් එක තිබ්බ නැත්නම් එහෙම එක එක ඒවා එක එක ඒවා ටයිප් වෙන්නේ. එක කීබෝඩ් එක Q ගහපුවම අයන්න වදිනවා. තව කීබෝඩ් එක Q ගහපුවම Q අකුර වදිනවා. තව එක ගහපුවම වෙන ඒවා වදිනවා. ඒ හින්දා සම්මතයක් විදිහට ලෝකේ සම්මතයක් විදිහට මේ කීබෝඩ් එකේ තියෙන කීස් තියෙන තැන් සහ ඒ වගේ එන සිග්නල් එක මේකයි කියලා ලෝකේ හැමෝම හැම නිෂ්පාදකයෙක්ම එකම අගය තමයි දෙන්නේ. හරි. එහෙනම් දැන් කීබෝඩ් එකේ ක්‍රියාකාරීත්වය ගැන මූලික දැනුමක් ඇති. ඕවා ලියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියනවා නම් මොනවද ලියාගන්න. මේ දේවල් ලියන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න තමයි අවශ්‍ය. පොඩක් ඔළුවට දාගන්න මොකද මම මේ කිව්වේ කියලා. හොඳයි. දැන් එහෙනම් අපි යන් කීබෝඩ් එකේ කීස් ටික අඳුර ගන්න. අර මම කිව්වාගේ මෙන්න මේ අකුරු ටයිප් කරලා තියෙන කීස් වලට අපි කියනවා normal keys කියලා. normal keys කියලා කියනවා. එහෙම නැත්නම් alphabetical keys කියලා කියනවා. අක්ෂර යතුරු. සිංහලෙන් කියන්න පුළුවන් අක්ෂර යතුරු. මූලික අක්ෂර යතුරු කියනවා. හොඳයි. අපි ඉස්සන් එක්කම බලාගෙන යන්නේ නේද? numeric key දැන් keyboard එක ඔයාලා දැන් ඔයාලා කම්පියුටර් එකකින් කරන එක නම් ඔයාලට මේ වෙලාවෙත් බලන්න පුළුවන් ඔයාගේ keyboard එක තියා. බලන්නකෝ මේ තියෙන key වලට උඩින් මෙන්න මෙතන තියෙනවා 1 2 3 4 කියලා නම් මේ බිඳුව වෙනකම් 9 පහ වෙලා බිඳුව වෙනකම් keys තියා. ඔය ටිකට අපි කියනවා අපේ numeric keys. එහෙම නැත්නම් අංක යතුරු කියන. අංක යතුරු. ඔය keyboard එකේ මේ උඩ තියෙන අකුරු ටික ඕනම keyboard එකක අපිට දකින්න හම්බ වෙනවා. හැබැයි ඔයාට ඩෙස්ක්ටොප් කම්පියුටර් එක නම් සමහරට ටිකක් ලොකු ලැප්ටොප් සාමාන්‍ය ලැප්ටොප් අංකල් 15ට වඩා වැඩි ලැප්ටොප් එකක් තියෙනවා නම් අර චූටිම ලැප්ටොප් තියෙන්නේ අපි කියන්නේ net book එහෙම කියලා. එහෙම නැත්නම් අර පොඩි ඔය අංකල් 10ක් විතර ලොකු චූටි ලැප්ටොප් වර්ග තියෙනවා. ඒ වගේ ලැප්ටොප් වල ඔය මේ පැත්තේ තියෙන කීබෝඩ් එක නෑ. අපි ඉලක්කම් ටයිප් කරන්න ඕනේ මේකෙන්ම තමයි. මේකෙන්ම තමයි. හැබැයි සාමාන්‍යයෙන් අනික් ලැප්ටොප් වල මෙන්න මේ වගේ පැත්තෙන් ඔයාට තවත් ඉලක්කම් ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකක් අම්මන මෙන්න මේ වගේ පැත්තෙන් තියෙන්නේ. ඒකට අපි කියනවා numeric keypad එක කියලා. ඒකට අපි කියනවා numeric keypad එක කියලා. එහෙනම් මේ තියෙන number keys වලිනුයි මේ තියෙන numeric keypad එකකිනුයි දෙකෙන්ම ඔයාට ඉලක්කම් ටයිප් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉලක්කම් සහ ගණිත කර්ම. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම කියන ඒවා මේකෙත් තියෙනවා. එතකොට ඇයි එහෙනම් මේ තැන් දෙකක් මේක විතරක් තියන්න තිබ්බනේ මේකක් මොකටද? එහෙම නැත්නම් මේක විතරක් තියන්න තිබ්බනේ මේකක් මොකටද? ඒතකොට මෙතන තමයි කීබෝඩ් එකේ ඉලක්කම් තියෙන්නේ. හැබැයි දැන් ඔයා සාමාන්‍යයෙන් කැල්කියුලේටර් එක පාවිච්චි කරලා තියෙනවනේ. කැල්කියුලේටරේ කීස් ටික එක ළඟ තියෙන මේ වගේ. ඉතින් මේක ටිකක් දුර හින්දා අමාරුයි අපිට අත හිමේ ටිකක් දුරට ගෙනියන්න වෙනවා. ඒ හින්දා ඉතා පහසුවෙන් ටයිප් කිරීම සඳහා ඔයාට මෙන්න මේ වගේ වෙනම අරන් දීලා තියෙනවා කීපෑඩ් එකක්. ඔය කීපෑඩ් එකේ ඉලක්කම් ටයිප් වෙන්න නම් මෙන්න මේ නම් ලොක් කියන එක ඔන් වෙලා තියෙන්න ඕන. මේ නම් ලොක් කියන මෙතන ලයිට් එකක් සමහර ඒවා ලයිට් එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. කොහොම හරි නම් ලොක් ඔන් වෙලා තියෙන්න ඕන. ඔන් වෙලා කියන්නේ ඒක ඇක්ටිවේට් වෙලා තියෙන්න ඕන. නම් ලොක් කියන එක ඇක්ටිවේට් කරන්නයි ඩිඇක්ටිවේට් කරන්නයි මෙන්න මේ තියෙන නම් ලොක් කියන කී එක. එහෙනම් මෙන්න මේ නම් ලොක් කී එක එකපාරක් ප්‍රෙස් කරපුවාම ඇක්ටිවේට්. තව පාරක් ප්‍රෙස් කරපුවාම ඩිඇක්ටිවේට්. මේක ඇක්ටිවේට් වෙලා තියෙන වෙලාවට මේකෙන් ටයිප් වෙන්නේ numeric keypad එකෙන් ටයිප් වෙන්නේ මේ තියෙන ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 බෙදීම වැඩි කිරීම ඔය ටික තමයි print වෙන්නේ. ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ. හදිසියෙවත් නම් ලොක් ඔබලා මේක ඩිඇක්ටිවේට් වෙලා නම් එතකොට වැඩ කරන්නේ මේ ලියලා තියෙන අනික් ඒවා. home page up arrow key එක down arrow key එක end එක page down එක right arrow key එක left arrow key. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ තැන් දෙකේ තියෙන ඒවාම මෙතනක් තියෙනවා. මේ තැන් දෙකේ තියෙන ඒවා මෙතනත් ආපහු පේන්න තියෙනවා. එහෙනම් මේ තැන් දෙක නැතුව අපිට මෙතනින් මේ වැඩේ කරගන්න පුළුවන් නම් ලොක් ඕෆ් කරලා. නම් ලොක් ඕෆ් කරලා තියෙන වෙලාවට වැඩ කරන්නේ ලියලා තියෙන වචන ටික. නම් ලොක් ඔන් වෙලා තියෙන වෙලාවට අකුරු තමයි වැඩ කරන්නේ. නම් ලොක් ඔන් ද ඕෆ්ද කියන එක සමහර කීබෝඩ් වල මෙන්න මෙතන මෙතන උඩ හරි ඩොට් එකක් කරේ ලයිට් එකක් හරි පත් වෙනවා. සමහර ඒ වගේ එහෙම මොකක්ද ලයිට් මොකක්ද පෙන්වන්නේ නැහැ. දැන් ලැප්ටොප් වල එහෙම ගොඩක් කරලා මේ වගේ ලයිට් මොනවද දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඔන් ද ඕෆ්ද කියලා ඉතින් ටයිප් කරලා බලන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඉලක්කම් ටයිප් කරන තැන් දෙකයි. මෙතන තියෙන
එතන ඊට පල්ලේ මේ තියෙන numeric keys වලින් type කරන්න පුළුවන් නැත්නම් මේ numeric keypad එකෙන් ඔයාලට type කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. අපි යන් තව එකකට ඉගෙන ගන්න. එතකොට මෙතන තියෙනවා මේ directional keys ඊතල යතුරු. up මේ උඩට තියෙන එක කියන up, පල්ලෙහාට තියෙන එක down, වමට තියෙන එකට left, දකුණට තියෙන එකට right. ඒක ගන්න. ඔයගෙත් එක එක වැඩ වෙනවා. ඔය එක එක දිශාවට ඒ අදාළ දිශාවට අනේක තමයි කරන්නේ. කොච්චරක් යනවද කියන එක අදාළ ප්‍රෝග්‍රෑම් එක අනුව තීරණය වෙනවා. Excel වලදී එක විදිහකට, Word වලදී තව විදිහකට, සමහර ඔයාලා game මෙහෙම ගහනවා නම් වෙන විදිහකට එක එක විදිහට මේකත් තීරණය වෙනවා. ඊට අමතරව තව මේ ඉතන තව keys ටිකක් තියෙනවා මෙතන මැද්දේ. ඒ special keys මම දැන් අපි මේ කතා කරන්නේ ඔක්කොම special keys ඈ. මෙතන තියෙනවා මේ special keys ටික. special keys වල මෙතන මේ වාට තියෙනවා insert කියලා කී එකක් තියෙනවා. home කියලා insert කියන කී එකෙන් එකත් එක එක වෙලාවට වැඩ කරනවා එක එක විදියට. ගොඩාක් වෙලාවට මේ මොන හරි දෙයක් type කරද්දී මේ insert එක වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාලා මම ඉස්සරහ word ගැන කතා කරද්දී පොඩ්ඩක් ඒක පෙන්නන්න. ඊට අමතරව home කියන එකෙන් උඩට එනවා. දැන් උදාහරණයකට ඔයාලා Excel වලදී home කියන එක press කරොත් එහෙම පළවෙනි column එකට එනවා. තාම column ගැන දන්නේ නැති අය කලබල වෙන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ. page up කියන්නේ උඩ පිටුවට යනවා. page down කියන්නේ යට පිටුවට. පිටුව කියන එක word type කරද්දී පිටුවක් වෙන්න පුළුවන්. Excel වල sheet එකේ පිටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් page එකකට ගිහිල්ලා ඉන්නකොට ඒකේ පිටුවක් වෙන්න පුළුවන්. ඒකගේ උඩ පිටුවට යට. delete key එකෙන් සහ backspace එකෙන් delete සහ backspace කියන keys දෙකෙන් අකුරු මකනවා. අන්න ඒක චුට්ටක් ඔයා පැහැදිලි කරගන්න ඕනේ. හිතන්නකෝ A B කියලා අකුරු දෙකක් තියෙනවා. A B කියලා අකුරු දෙකක් තියෙනවා. දැන් ඔයාගේ අර cursor එක මෙන්න මෙතන තියෙනවා. word වල තියෙන cursor එක ඔතන තියෙනවා. A B අකුරු දෙක මැද්දේ cursor එක තියෙනවා. දැන් ඔයා මේ keyboard එකේ delete කියන key එක press කරොත් මැකෙන්නේ මෙන්න මේ පැත්තට. එහෙනම් D අකුරු තමයි මැකෙන්නේ delete වලින්. delete key එකෙන් මැකෙන්නේ මේ D අකුර. ඔයා backspace key එක එකේ ඊතලයකුත් ගහලම තියෙනවා මේ පැත්තට. backspace එකෙන් මැකෙන්නේ දකුණේ ඉඳන් වමට. මේක තමයි backspace. එතකොට ඔන්න ඔය key දෙකෙන්ම කරන්න මකන එක තමයි. හැබැයි backspace එකෙන් දකුණේ ඉඳන් වමට, delete එකෙන් වමේ ඉඳන් දකුණට. ඔය දෙකේ වෙනස ඒකයි. මේ keys දෙකේ වෙනස ඒකයි. හොඳයි. ඊට අමතරව තව තියෙනවා keys මෙතන යට තියෙනවා space bar එකක්. ඒකත් අර type කරන key එක රයිටි. ඒක හැබැයි විශේෂ key එකක් නේ. එක සැරයක් exam එකක් අහලා තිබ්බා. space bar එක මත සලකුණක් මුද්‍රණය කර නොමැත්තේ ඇයි කියලා. හරි ප්‍රශ්නේ. දැන් මේ අනික් ඒ වගේ සලකුණු තියෙනවනේ. A අකුර උඩ A කියලා print කරලා දෙනවා. D අකුර D කියලා print කරලා දෙනවා. එයාලා අපෙන් අහනවා ඇයි space bar එක උඩ අකුරක් නැත්තේ කියලා. ඒකේ marking scheme එකේ තිබු උත්තරේ මොකක්ද දන්නවද? space bar එක මගින් හිස්තැනක් ඇතුළත් කරයි. හිස්තැන සඳහා සංකේතයක් නොමැත. එම නිසා space bar එක එහෙම තමයි මේ හිස්තැන් යතුරු මත සංකේතයක් නොමැත. බලන්නකො අමුතු ප්‍රශ්න දැන් ඕක අහපු ගමන් නිකන් කරකලා ඇරිය වගේ වෙනවා. අපෙන් ඔහොම ප්‍රශ්නයක් අහයි කියලා අපි හිතුවේ නේද? ස්පේස් බාර් එක උඩ අකුරු තියෙනවද කියලා. ස්පේස් බාර් එක කොහොමද අපි දන්නවා ස්පේස් බාර් එක ගාවම ඉස්තැන ගන්න. ඒතකොට ඒක ලියන්න දැනගෙන ඉන්න ඕනේ. ලියන්න දැනගෙන ඉන්න. ඒතකොට ලියන්න මෙහෙම අත්දැකීමක් අරගෙන තියෙන්න ඕනේ. ඒක තමයි දන්නේ. දැන් ඔයාගෙන් ආයෙ හවුත් ඔයා දන්නවා. දන්න. හොඳයි. ඊට අමතරව තව මේ පැත්තේ විශේෂ කීස් ටිකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා escape කියලා කී. අපි මේ කියවන්නේ ESC කී එක කියලා නෙවෙයි. ESC එක තමයි තියෙන්නේ. මේක අපි කියවන්නේ escape කියලා. IT දන්න කට්ටිය මේකට කියන්නේ escape කියලා. අනික් අය කියන්නේ ESC කී එක. ESC කියලා කෙටියෙන් ලියලා තියෙනවා. escape කී එක කියලා කියන්නේ. escape කී එක තමයි අපි ඔකට හරි. එතකොට escape key කියලා මේක කියනවා. ඊළඟට මෙතන තියෙනවා මේ tab කියලා key එක. tab කියලා key එක. ඕක එක එක දේවල් පාවිච්චි. එකක් තමයි screen අතර මාරු වෙන්න පුළුවන්. screen කීපයක් තියෙද්දි screen අතර මාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ command අතර මාරු වෙන්න පුළුවන්. keyboard එකෙන් විතරක් වැඩ කරන වෙලාවක command අතර මාරු වීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් word වගේ දෙයක type කරද්දි අර අඟල් භාගේ පැන යන්න මෙතන ඉන්නවා ඊළඟට මෙතනට ඔයගේ පැන යන්න ටැබ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ආපස්සට එන්නත් shift එකත් එක්ක ටැබ් එක ගහපුවා අනිත් පැත්තට ඉස්සරහට යනවා ටැබ් එක ගහපුවාම ඉස්සරහට යනවා shift එකත් එක්ක ටැබ් එක ගහපුවම ඔය වගේ
අනිත් පැත්තට එනවා. එහෙනම් ඔය ටැබ් එක කියන එකේ ප්‍රයෝජන. අපි ඕවා ඉස්සරහට අපිට හම් වෙනවා. Word ගැන කතා කරද්දි, Excel ගැන කතා කරද්දි ඔය keyboard එකේ තියෙන keys ඕන වෙනවා. දැන් මම මේ නිකන් කියාගෙන යනවා. ඊට පස්සේ මෙතන caps lock කියලා කී එකක් තියෙනවා. මේකෙන් තමයි capital simple මාරු කරන්නේ. අපි සාමාන්‍යයෙන් මේ caps lock on off කරපුවාම මෙතන light එකක් තියෙනවා. මේ මෙතන light එකක් තියෙනවා. caps lock on the off ද බලන්න මෙතන light එකක් තියෙනවා. ඒකත් අර මම කිව්වා වගේ තමයි මේ අලුතෙන් එන laptop වල එහෙම ඔහම එක එක තැන් වල light පත්තු වෙන්නේ නැහැ. එතකොට caps lock on ද නැද්ද කියලා බලා ගන්න වෙන්නේ type කරලම තමයි. හරි. දැන් word වල එහෙම යටින් පෙන්නන caps lock on ද නැද්ද කියලා. හරි. මෙත් ඒනට ඉතින් මේ caps lock on ද නැද්ද කියලා ලේසි වෙන්නේ type කරලා බලලා තමයි. caps lock on නම් ඔන්න දැන් මම මේ කියන්නේ caps lock on. caps lock කියන එක on අවස්ථාවක් ගැනයි මම කියන්නේ. caps lock එක on වෙලා නම් අපි මේ සාමාන්‍ය අකුරු alphabetical keys type කරද්දි මේ වගේ type වෙන්නේ capital අකුරු. caps lock on වෙලා තියෙන වෙලාවට type වෙන්නේ capital අකුරු. ඔයාලට පේනවා ඇති ඊට යටින් තියෙනවා මෙතනයි තව කී දෙකක් shift කියලා. caps lock on වෙලා තියෙන වෙලාවට shift එකත් එක්ක press කරගෙන කරොත් එතකොට වැදෙන්නේ simple. ආයෙ බලන්න caps lock on කරලා නම් වදින්නේ මේ caps lock on කරලා නම් එතකොට එන්නේ capital අකුරු. caps lock on කරලා තියෙන වෙලාවට shift එකත් එක්ක press කරොත් එතකොට එන්නේ simple අකුරු. එහෙනම් මේ shift කියන key එකේ ලක්ෂණය තමයි අපි shift එකට නමක් කියනවා මාරු යතුරු කියලා. shift කියන්නේ මාරු වෙනවා කියන එකනේ. මාරු යතුරු. ඒකෙන් කරන්නේ මාරු කරන එක. capital print වෙන වෙලාවට shift එකත් එක්ක press කරොත් simple print. simple type වෙන වෙලාවට shift එකත් එක්ක press කරොත් capital type වෙනවා. එහෙනම් ඔන්න වෙනස. මාරු යතුරු shift key එකේ වෙනස තියෙන්නේ capital simple මාරු කරන. තවත් එක එක දේවල් කරනවා. කොහොම සරලව මම කියන්නේ shift key එකෙන් capital simple මාරු කරන්න පුළුවන්. තව එක එක shortcuts වගේ දේවල් වැඩ කරනවා. හරි. ඊට යටින් තියෙනවා control කියලා key එකක්. CTRL. මේක කියවන්නේ තර escape වගේම තමයි. මේ වගේම තමයි මේක කියවන්නේ control කියලා. control CTRL කියලා කිව්වොත් වැරදි මේ කවුරුත් එනවා කියන්නේ CTRL කියන්නේ control. දැන් අපි කියන්නේ control එකත් එක්ක S ගහන්න. control එකත් එක්ක C press කරන්න. control එකත් එක්ක V press කරන්න. control එකත් එක්ක P press කරන්න. control කියන්නේ එතකොට මේ CTRL කියන කී එක. control එකත් එක්ක පහ ගහන්න ගිහම අපෙන් අහන සමහර control කියලා කී එකක් නැහැ නේ කියන්නේ. ඒ control කියලා කී එකක් ගහලා නැහැ. CTRL කියලා තියෙන්නේ. හරි. තව කී එකක් මෙතන තියෙනවා. ආයතන මේ control කියන කී එක පාවිච්චි කරනවා shortcuts කියන. දැන් ඔයාලා සමහරට කරලා copy කරන්න control plus C. cut කරන්න control plus X. paste කරන්න control plus V. ඔය වගේ shortcuts අපිට දකින්න හම්බ වෙනවා. shortcuts escape කියන්නේ ESC කියන්නේ escape කියන්නේ. ESC කියන්නේ මොකක්ද කියලා අහන තියෙනවා escape. CTRL කියන්නේ control. ඒතර control එකෙත් ඔය ඒ වගේ shortcuts මේ වගේ shortcuts වලට තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඒතකොට මෙතන තව key එකක් තියෙනවා ALT කියලා. ඔය key එක කියවන්නේ alt කියලා. ALT කියන key එක අපි කියවන්නේ alt කියලා. ඔය shift එකෙන් නම් අර capital symbol මාරු කරන වැඩේ තියෙනවා. ඊට අමතරව control සහ alt කියන දෙකෙන් ඔයාට මේ ගොඩක් වෙලාවට shortcuts තමයි වැඩ කරන්නේ. shortcuts තමයි වැඩ කරන්නේ. අපි ඉස්සරහ type කරන ලාටම ඔයාලට බලා ගන්න පුළුවන් වන්න shortcuts තියෙනවා මේ alt කියන key එක. altත් එක්ක පහ altත් එක්ක ඒ වගේ තියෙන එක keys තියෙනවා. දැන් ඔයාලට සරල එකක් කිව්වොත් වම් පැත්තේ alt key එකත් එක්ක shift එක press කරලා තමයි ඔයා language අතර මාරු වෙන්නේ. වම් පැත්තේ alt key එකත් එක්ක. ඒ කියන්නේ මෙන්න මේ key. මෙන්න මේ වම් පැත්තේ alt key එකයි මෙතන තියෙන shift එකයි එක්ක press කරලා ඔයාට පුළුවන් language අතර මාරු වෙන්න. සිංහල, tamil ඒ කියන්නේ ඔයා language install කරලා තියෙනවා නම් install කරලා තමයි තියෙන්නේ. control එකත් එක්ක x කියන්නේ cut. අර තියෙන control එකත් එක්ක x කියන්නේ මොකද්ද කියලා control එකත් එක්ක x කියන්නේ cut කියන්නේ. cut කරලා paste කරනවා එක තැනකින් අයින් කරලා ගෙනියන්න දෙන්නේ. control x කියන්නේ cut කියන්නේ. ඒක අපි shortcut ඉස්සරහට ඉගෙන ගන්නවා මේ. ඔයාලා ප්‍රශ්න තියෙනවා අහන්න කමන්නේ. අහුවත් කමක් නැහැ මේක. ඔයාලා mic එක on කරලා අහන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඒතර අනික් කඩක් පුළුවන් දැනගන්න. දැන් මේක
ඔයාලට මම දාන මේ chat එක ඔයාලට පේනවද? අනිත් අයට පේනවනේ. chat එක පේනවා නම් කමක් නැහැ. මේ chat එක පේන්නේ නැත්නම් ඔයාලා මගෙන් අහන්න කෙලින්ම. ඒක අහපුවම අනිත් අයට දැනගන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න. හරි. මේ එහෙනම් අපි normal keys හරි special keys ටික හරි log keys කියන්නේ මේ bulb ටික. මෙතන numeric keypad ටික. මෙතන arrow keys. මෙතන numeric keys SK තව තියෙනවා වැදගත්. මේ function keys. function keys. function keys කියන්නේ ඔයාලගේ keyboard එකේ දකින්න හම්බ වෙනවා F1 ඉඳන් F12 වෙනකන් key ටිකක්. F1 ඉඳන් F12 වෙනකන් keys ටිකක්. ඔයගෙන් විශේෂ කාර්යයන් ටිකක් ඉටු කරනවා. දැන් ඔයාගේ මයෙන් ඇහුවොත් ඔයා මොනවද ඒ කාර්යයන්? මේ මොනවද ඒ කාර්යයන් කියලා අපිට දැන් කියන්න බෑ. ඒකට හේතුව තමයි software එකක් ලියන කෙනා තමයි තීරණය කරන්නේ මේ එක එක key වලින් මොකද්ද වෙන්නේ කියලා. හැබැයි අපි බොහොම දෙනෙක් දන්නවා මේ F1 කියන key එක ගත්තොත් F1 කියන key එක ගොඩක් වෙලාවට help එකට පාවිච්චි කරන්නේ. ඔය Windows වලදී F1 ගෙවුවොත් Windows help. Photoshop වලදී F1 ගෙවුවොත් Photoshop එකේ help. Word වලදී F1 ගෙවුවොත් Word help. අපිට සම්මතයක් විදියට අපි ගොඩාක් දෙනෙක් F1 කියන එක help එකට පාවිච්චි කරනවා. එහෙම කියලා නීතියක් නෑ F1 අනිවාර්යයෙන්ම helpම තමයි කියලා. දැන් උදාහරණයක් විදියට F5 ගත්තොත් එහෙම. F5 ගත්තොත් Windows වලදී F5 ගෙවුවොත් refresh වෙනවා. PowerPoint වලදී F5 ගෙවුවොත් presentation එක run වෙනවා. PowerPoint එක ගෙවුවොත්. එතකොට ඔය Visual Basic ඒ වගේ programming language එකදීත් ඒක run වෙනවා. එක එක තැන්වලදී එක එක දේවල් වෙන්නේ. එක එක තැන්වලදී එක එක දේවල්. ඉතින් මේ keys එක එක තැන්වලදී එක එක දේවල්. හැබැයි special keys කියලා function keys කියන්නේ මොනවා හරි විශේෂිත කාර්යයක්. අදාළ මෘදුකාංගයේ අනුව විශේෂිත කාර්යයක් තමයි සිදු කරගන්නේ. දැන් Word වලදී F12 කියන්නේ save as. Word වලදී F12 කියන්නේ save as. අන්න ඒ වගේ. ඒ කියන්නේ එක එක program වලදී එක එක දේවල්. එතකොට ඔයාගෙන් කාට හරි අහන්න බෑ F12 ගන්නේ මොකටද කියලා. F12 ගන්නේ මොකටද කියලා ඇහුවොත් කියන්න බෑ. හැබැයි ඔයාගෙන් අහන්න පුළුවන් Word වලදී F12 පාවිච්චි කරන්නේ මොකටද? ඒකයි. එතකොට save as. Windows වලදී refresh එහෙම නැත්නම් Windows වලදී F5 පාවිච්චි කරන්නේ මොකටද? refresh. PowerPoint වලදී F5 පාවිච්චි කරන්නේ මොකටද? presentation view එකට එන්නේ. එහෙම නැත්නම් presentation එක run වෙන්නේ. එතකොට F1 වගේ එකක් ඉතින් ගොඩාක් ප්‍රෝග්‍රෑම් වලදී help එක ගන්න තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් ඔන්න දැන් ඔයා මෙච්චර කල් හැමදාම දැකපු keyboard එක තේරුමක් ඇතුව දකින්න අද දන්නවා. මෙච්චර කල් නිකම්ම දැක්ක keyboard එක ඔයාට දැන් තේරෙනවා කොහොමද keyboard එක වැඩ කරන්නේ කියලා. keyboard එක වැඩ කරන්න කියලා ඔයාට දැන් තේරෙනවා. තවත් එක දෙයකට මම ඔයාව එක්ක යන්නම්. ඒ තමයි ඔයාට keyboard එකේ setting මොනවා හරි හදා ගන්න ඕන. මේක අපි සිලබස් එකේ නෑ මම කියලා පටන් ගන්න. ඒ වුණාට සාමාන්‍ය ජීවිතයේදී අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. keyboard එකක වැඩ කරන කෙනෙක් දැනගන්න බෑ keyboard එක setting මොනවද තියෙන්නේ ඒවා හදන්නේ කොහොමද කියලා. keyboard එක setting හදන්න ඔයා control panel එකට යන්න ඕනේ. දැන් අන්න මම අපේ control panel එකට ගිහිල්ලා වෙන්නට යනවා. ඔයාට screen එක පේනවා. ඔයාට මෙහෙම control panel එක desktop එකේ හැමෝගෙම නැතුව ඇති. ඒ හින්දා ඔයාට පුළුවන් මෙතන search එකේ control කියලා ගහුවනම් මේ search එක ඔයාගේ Windows 10 තියෙනවා නම් මෙන්න මේ වගේ තමයි search එක තියෙන්නේ. නැත්නම් Windows 8 තියෙනවා නම් ඔයාට මෙන්න මේ පැත්තේ මේ දකුණු පැත්තේ කෙළවරට mouse point එක ගෙච්චාම Windows 8 වල charms එනවා. charms කියලා පොඩි කෑල්ලක් එනවා. ඒකේ තියෙන පොඩි අත්කාචයක්. එහෙම නැත්නම් මෙතන යට ඔයාට තව ඒ Windows XP වගේ දැන් නම් එහෙම කම්පියුටර්ස් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. Windows XP Windows 7 වගේ කම්පියුටර් එක Windows XP Windows 7 වගේ කම්පියුටර් එක ඔයාට සර්ච් එකක් හොයාගන්න අමාරුයි නම් මේ සර්ච් කියන එක හොයාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් කීබෝඩ් එකේ window key එකත් එක්ක S window key එකත් එක්ක S මොකද්ද window key එක? අර පොඩියක් වගේ key එකක් තියෙන්නේ. ඒ window key එකත් එක්ක S කියන එක print කරලා window key එකත් එක්ක S කියන එක print කරපුවාම ඔය වගේ search එක open වෙනවා. හරි කොහොම හරි කමක් නැහැ search එක අරගෙන ඔයාට lazy. නැත්තම් control panel එකට යන්න තැන් ගොඩාක් තියෙනවා. මම මේ කිව්වේ හැමෝටම lazy යන්න පුළුවන් තැන තමයි මේ search එකේ press කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මෙන්න මේ අපේ මොකද්ද start button එක උඩ click කරලා එතන setting ගිහිල්ලා ඒකට යන්න පුළුවන්. එහෙම පුළුවන් ඕන තරම් යන්න. ඉතින් මේ නැත්තම් ඔයාට මේ this PC එක open කරලා ඒකෙත් පුළුවන් මෙතනට ගිහිල්ලා මේකේ setting මේක නෑනේ view ඕන මේක නෑ. එහෙම නැත්තම්
ඔව් මේක තමයි ලේසි වැඩේ. මෙතන right click කරලා යනකොට නැත්තම් ලේසි search කරලා යන්න. control panel එකටම කෙලින්ම යන්න ඕන නම් ඔයාලට search කරලා යන එක තමයි ලේසිම වැඩේ. ඔන්න මම control panel එකට ගියා. දැන් මම අපි යන්නේ මේ keyboard එකේ setting කොහෙන්ද හදන්න කියලා. control panel එකට ගිහුවම දැන් ඔයා දැන් ගොන් ගෙදර ගිහිල්ලා මේක practical එක කරන වෙලාවට control panel ගිහුවම ඔයාට මෙහෙම එකක් නැතුනහම මට කිව්වොම යන්න ගන්නවා අර උගර මොනවද උගන්ලා තියෙන්නේ කියලා. ඔයාගේ keyboard එක මෙන්න මේ ඔයාගේ control panel එක මෙන්න මේ විදිහට තමයි දකින්න හම්බ වෙන්නේ. ඔයා මීට කලින් කවමදාවත් මේ control panel එකට ගිහිලා නැත්තම්. කවමදාවත් ඔයාට control panel එකට ගිහිල්ලා නැත්තම් ඔන්න ඔහොම තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේකත් කමක් නැහැ. මෙහෙම තිබුණත් අපිට යන්න පුළුවන්. හැබැයි අපිට අර ලේසි අපිට පුරුදු පරණ ක්‍රමයටනේ. ඒක ඔයාලට හදාගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා view by category කියලා. view by category කියන එකේ මේ ඊතලෙ ක්ලික් කරලා ඔයාලට මේ large icon හරි small icon හරි දාගන්න. දාගත්තාම මෙන්න මේ වගේ අර category කතාව නෑ ඔක්කොම ටික එක උඩේ පෙන්නනවා. අපිට එහෙම බලලා තෝරගන්න එක ලේසි. හරි. ඒකේ ඔයාලට keyboard කියලා එකක් බලා ගන්න පුළුවන්. මේකේ පිළිවෙලට තියෙන මෙන්න වගේ keyboard කියන එක. ඔකට ගිහපුවම ඔයාලට keyboard එකේ setting කීපයක් හදාගන්න පුළුවන්. එක setting එකක් තමයි මේ repeat delay එක කියලා කියන්නේ. repeat delay එක කියලා කියන්නේ එක key එකක් ඔබාගෙන ඉද්දි කොච්චර වේගෙන් ආයෙ print වෙනවද කියන එක. උදාහරණයක් විදිහට repeat delay එක low කරලා දැන් ඔන්න මම A අකුර press කරගන්න. ඔන්න මම දැන් මම press කරනවා. ඔයාලට පේන්නේ නැහැ මම ඕන press කරනවා. ඔන්න press කරා. මම මෙතන type කරනවා. ඔන්න මෙතන මම click කරා. ඔන්න දැන් press කරා. ඔයාලට පේනවා ඇති අර repeat වෙන්න කොච්චර වෙලාවක් ගියද? ඔන්න ආදි බලගන්න. මම press කරපුවම මම press කරා කියලා කියනවා. ඔන්න press කරාට පස්සේ එක දිගටම අකුරු වදින්න කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න. ඔන්න ඕම් press කරා. දැක්කනේ යම් කාලයක් ගත වුණා. හරි. දැන් බලන්න මම මේක ෂෝට් කරලා මොකද වෙන්නේ කියලා. මම repeat delay එක ෂෝට් කරනවා. දැන් ආයෙ මම මෙතන type කරනවා. ඔන්න. දැක්කද? අරටම ගෙනෙවි. මේ දෙවෙනි අවදාන repeat delay එක ෂෝට් කරොත් එහෙම අකුරක් චුට්ටක් press වෙලා පොඩි වෙලාවක් වැඩියෙන් press වෙච්ච ගමන් ඉබේම repeat වෙනවා. ඒ කියන්නේ ඒ අකුර දිගටම වදින්න ගන්නවා. ඒ හින්දා මේක මේ long කරලා තියාගන්න එපා. මොකද අපි ඉතින් ටිකක් අපි අර වගේ speed type කරන අය නෙවෙයිනේ. අපි ඉතින් අකුර press කරලා ඇඟිල්ල අරගෙන දෙවෙනි එක එහෙම ගහන්නේ. ආන්ගේ ඇඟිල්ල ගන්න ටිකට මෙයා අකුරු 5ක් විතර ගහලා. ඒ අකුර press කරලා ආයි සමහර වෙලාවට keyboard එකට නැගලානේ ගහන්නේ සද්ද ඇහෙනවා අල්ලපු කාමරේට. ඒ කියන්නේ ටකස් කාලා ඇඟිලි උඩ ඉඳන් එන්නේ නේ අඩියක් විතර උඩ ඉඳන් ඇඟිල්ල එන්නේ අර මොකද පිළිහුඩුවේ මාළුවේ කලන්න එනවා වගේ තමයි keyboard එකට මේ ඇඟිල්ල එන්නේ එච්චර උඩ ඉඳන් ගැහුවට පස්සේ keyboard එක යට ගිහිල්ලා උඩට එද්දි මිලි තප්පර 2ක් විතර යනවා නේ මොකද මිලි තප්පර 10ක් විතර යනවා ඒතර ඒ යන කාලට අකුරු 5ක් විතර print වෙලා ඉවරයි ඒ අකුරු 3ක් print වෙලා ඉවරයි එහෙම ඔයාලට ප්‍රශ්න තියෙනවා ඔයා අකුරු ගහද්දි දෙක වදිනවනම් තුන වදිනවනම් එහෙනම් ඔයාගේ මේ repeat delay එක long කරගන්න. වැඩි වෙලාවක් ඉන්නවා කියලා බලන්න. එහෙම නැතු ඔයා වේගින් type කරන කෙනෙක් නම් repeat delay එක short කරගන්න. හරි. එතකොට ඒ තමයි පටන් ගන්න කොච්චර වෙලාවක් යනවා. repeat වෙන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද කියන්නේ. අනික repeat rate එක කියන්නේ ඔබාගෙන ඉද්දි එක දිගට ඒ කියලා print වෙන්න කොච්චරක් යනවද. ඔන්න බලන්න ඒකයි. ඔන්න මම home press කරා. හරි. ඔන්න මම ඒ slow තියෙන වෙලාව short එකකට දාලා පෙන්නන්න. ඔන්න. දැක්කද? ඒකේ වෙනස. fast එකේදී ඔබාගෙන ඉඳි ඉක්මනට වේගින් repeat වෙගෙන යනවා. හැබැයි slow කියන එකේ තිබ්බොත් හිමීන් එනවා. ඒක ඉතින් ඔයාලට කැමති විදිහට ඔයා setting එක හදාගත්තට කමක් නැහැ. ඊට අමතරව මේ cursor එක blink වෙන rate එක. ඒකේ වැදගත්කමක් නැහැ අපිට. මොකද ඕක මොකද ඕක blink වෙන එක මේ කොච්චර වේගයෙන් වුණත් අපි ඕක කොච්චර වේගෙන් blink වුණත් හිමින් blink වුණත් අපි type කරන විදිහට type වෙන්නේ. එහෙනම් ඉතින් කාට හරි මේක නිකන් අනේ මොකක්ද වගේ තව ටිකක් ඉක්මනට press වුණා නම් හොඳයි කියලා වඩ ඔයාගේ ඉක්මනට blink වෙනවා. එහෙම තිබ්බොත් blink වෙන්නෙම නැහැ. දැන් blink වෙන්නේ නැහැ. cursor එක නිකන් ඔහේ තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට තියාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගැළපෙන විදිහට ඒක තියාගන්න. හරිද? ඒව තමයි මූලික setting. keyboard එකේ ගොඩක් setting හදන්න නැහැ. ඔයාලට control panel එකේ ඔන්න ඔය වගේ setting හදන්න පුළුවන්. මේ hardware පැත්තට ගිහිල්ලා keyboard එකට දාලා keyboard එක අඳුනගෙන නැත්නම් ඒ වගේ දේවල් වලට අඳුන ගන්න. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. සාමාන්‍ය keyboard එකක් automatically අඳුර ගන්නවා. අපිට keyboard එක හඳුන්වා දීමක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් ඔයාලට keyboard එකක් ගැන ඔක්කොම දන්නවා දැන්. මේ විදිහ. ඔයා keyboard එක ගැන හැම දෙයක්ම දන්නවා. හොඳයි. එහෙනම් හැම දෙයක්ම දන්න හින්දා අපි යන් එහා පැත්තට. ඔයාලගේ 4 වෙනි පිටුවට ගියපුවාම ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉතින් මේ මූලික අතුරුලින් මොකද කරන්නේ කියලා. ලියා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඕනනම් මම චුට්ටක් කියන්නම්නේ. සමහරව වෙන්න පුළුවන්. වීඩියෝ එක බලනවත් එකපාරට මම ගොඩක් දේවල් කිව්වනේ. සරල ඔබට ෂෝට් නෝට් එකක් ගහන්න බැරි ගා ඉන්න පුළුවන්. මම එක වාක්‍යයක් කියන්නම්.
ඔය මේ සමහර සිග්නල් මේනවා යන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. වීඩියෝ එක බලන්න පුළුවන්. වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ හැමෝටම වීඩියෝ එක බලන්න අවශ්‍ය නැහැ. මේ දැන් මේ තියෙන ඒවා. මෙතන ඉන්න මේ කට්ටිය ගාත අපි මෙතන 60ක් විතර මේ වෙලාවේ සහභාගී වෙලා ඉන්නවා. මේ 60 දෙනාගෙන් අති බහුතරයකට මේ දේවල් මීට කලින් හොඳට අහලා තියෙන දේවල්. එතකොට මේ මම අර මුල ඉඳන් මම කිව්වනේ අපි දැන් පන්තියකින් ළමයි 5 දෙනෙකුට මම උගන්වද්දී ප්‍රශ්නයක් නැහැ මම දන්නවා ඒ ළමයි 5 දෙනාගේ දැනුම් මට්ටම කොහොමද කියලා. නමුත් මට එකපාර 60ක් කිද්දි 100ක් කිද්දි 200ක් කිද්දි මට මේ හැම එක්කෙනාගේම එක එක්කෙනාගේ දැනුම් මට්ටම ගැන අවබෝධයක් ගන්න අමාරුයි. ඒ හින්දා හොඳම දේ තමයි අපි මුල ඉඳන්ම යන්නේ සරල ඉඳන්ම යන්නේ. එතකොට අර පහළ මට්ටමේ ඉන්න කෙනෙකුට අර එක එයාට අල්ලන්න යන්න පුළුවන්. ඒ හින්දා අපි මේ නැත්තම් මේ කීබෝඩ් එක ගැන උගන්වන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා. හැබැයි සමහරු අපි කීබෝඩ් එකකින් කොච්චර වැඩ කරලා තිබ්බත් ඕවට කියන නම් එහෙම දන්නේ නැහැ. කීබෝඩ් එකෙන් මම ටයිප් කරන් දන්න හොඳට. ඕවට කියන නම් දන්නේ නැහැ. විභාගෙට අහනවා නම් හිටපු ගමන් කීබෝඩ් එකේ කෑල්ලක් දීලා මෙන්න මේව නම් කරන්න කියලා. ඒ හින්දා ඒ අයටත් පොඩ්ඩක් මේවා ගැන දැනගන්න හොඳයි විභාගයට වගේ දෙයක්. හරි. එහෙනම් අපි මම කියන්නම් ඔයාලා ඉක්මන ලියමු. හතරවෙනි පිටුවේ උඩ තියෙන මූලික අක්ෂර යතුරු කියන එකේ ලියමු. මූලික අක්ෂර යතුරු කියන එකේ ලියමු. මූලික අක්ෂර යතුරු කියන එකේ ලියන්න. A සිට Z දක්වා A සිට Z දක්වා අක්ෂර ඇතුළත් කරයි. ඒවයි කෙටියෙන් ලියා ගන්න. A සිට Z දක්වා අක්ෂර ඇතුළත් කරයි. A සිට Z දක්වා අක්ෂර ඇතුළත් කරයි. A සිට Z දක්වා අක්ෂර ඇතුළත් කරයි. හොඳයි. ඊළඟ අංක යතුරු. අංක යතුරු කියලා ලියන්න දෙයක් නැහැ. ඉලක්කම් ඇතුළත් කරයි. ඒක ආයි කියනවාද? හරි. මූලික අක්ෂර යතුරු කියන එකේ ලියන්න තියෙන්නේ A සිට Z දක්වා අකුරු ඇතුළත් කරයි. දැන් මෙහෙම කිව්වට පස්සේ නම් ඔයාලට වීඩියෝ එක බලලා ආයෙ ලියා ගන්න පුළුවන්. කිව්වට පස්සේ නම් වීඩියෝ එක බලලා ආයෙ ලියා ගන්න පුළුවන්. මූලික අක්ෂර යතුරු කියන්නේ A සිට Z දක්වා අකුරු ඇතුළත් කරයි. අංක යතුරු කියන එකේ අපිට ලියන්න පුළුවන් ඉලක්කම් ඇතුළත් කරයි. ෆන්ක්ෂන් කීස් කියන දන ෆන්ක්ෂන් කීස් තන වල ලියන්න පුළුවන් මෘදුකාංග නිෂ්පාදකයා විසින් මෘදුකාංග නිෂ්පාදකයා විසින් අවරණු ලබන කාර්යයක් ඉටු කරයි. මෘදුකාංග නිෂ්පාදකයා විසින් පවරනු ලබන කාර්යයක් ඉටු කරයි. මෘදුකාංග නිෂ්පාදකයා විසින් පවරනු ලබන කාර්යයක් ඉටු කරයි. හරි. විශේෂ අතුරු ස්පෙෂල් කීස් කියන එකේ මෘදුකාංගයේ මත වෙනස් වන විශේෂ කාර්යයන් ඉටු කරයි. මෘදුකාංගයේ මත වෙනස් වන විශේෂ කාර්යයන් ඉටු කරයි. හරි. ඉලක්කම් යතුරු පූර්ව කියන්නේ අර නියුමරික් කීපෑඩ් එක. ඒකෙත් මෙහෙම ලියන්න. ඒක ලියන්න නම් ලොක් on විට නම් ලොක්
on විට ඉලක්කම් ඇතුළත් කරයි. නම් ලොක් on විට ඉලක්කම් ඇතුළත් කරයි. නම් ලොක් on විට ඉලක්කම් ඇතුළත් කරයි. නම් ලොක් off විට නම් ලොක් off විට එහි සඳහන් විධානයන් ඇතුළත් කරයි. එහි සඳහන් විධානයන් ඇතුළත් කරයි. එහි සඳහන් විධානයන් ඇතුළත් කරයි. මම ලියන්නේ මේ ඔයාලට වීඩියෝ එක බලන වෙලාවක මම කියන ඒවා හරියට අහුන්නේ නැත්නම් ලියන එකෙන් ලියා ගන්න පුළුවන් හරියට. වැරදිට ලියා ගන්න එපා. හරි. ඊතල යතුරු කියන්නේ ඊතල යතුරු එක් එක් දිශාවට ගමන් කිරීමට භාවිතා කරයි. එක් එක් දිශාවට ගමන් කිරීමට භාවිතා කරයි. මට ඒ ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මෙන්න මේ ස්පෙෂල් කී එකක් තියෙනවා මෙන්න මේ කී එක මට ඒ වෙලාවට ඔයාලට ප්‍රයෝජනවත් එදිනදා ජීවිතේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කී එකක් මේ print screen කියලා කී එකක් තියෙනවා ඕක ලියලා ඇති සමහරට print screen කියලා නැත්තම් මේ කෙටියෙන් ලියලා ඇති PRT SRT වගේ ඔය වගේ කෙටියෙන් ලියලා ඇති කොහොම හරි ඔකට අපි කියනවා print screen කී එක කියලා ඕකෙන් කරන්නේ අපි අර ෆෝන් එකේ ගන්නේ ස්ක්‍රීන්ෂොට් කියලා. අන්න ඒ වගේ මේ ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. අපි මේ ඩෙස්ක්ටොප් එකේ හරි මොනවා හරි පාවිච්චි කරන ඕනම එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් ඔයා ඉන්නේ මෙන්න මේකේ කියලා. this PC වල ඉන්නේ. ඔයාට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන. මේක අරගෙන Word වල දාලා මොනවා හරි කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේ print screen කියන කී එක ප්‍රෙස් කරන්න. ඔන්න දැන් මම print screen කී එක ප්‍රෙස් කරා. මොකවත් පෙන්වන්නේ නැහැ. print screen කී එක ප්‍රෙස් කරා කියලා මොකුත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට Word හරි එහෙම නැත්නම් Paint වගේ software එකක් හරි Word හරි Paint වගේ software එකක් හරි ඔය ඕනම software එකක් අරගෙන ඉවරලා ඔයා paste කරන්න. paste active වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. අර screen එක ඔන්න දැන් paste වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ picture tools භාවිත කරලා අපි ඉස්සරහට කතා කරන Word වල මේවා cut කරන්න paste කරලා දැන් මේ මට පේන හැටි. මට මේ screen එක පේන්නේ මේ කැලවට පේන්නේ නැතිව සමහරට මේ වගේ මේ මට පේන්නේ ඔයාලට මේක crop කරලා හදලා ගන්න පුළුවන්. මේක තව වෙනස්කම් තියෙනවා wrap text එහෙම කරලා මේක ඉතින් අප්ලයි කියන්නේ ස්ක්‍රීන් එකේ ඕන තැනක් කපලා ගන්න පුළුවන්. ඔකට පාවිච්චි කරනවා print screen කියන කී එක. ඒතකොට ඒකත් ස්පෙෂල් කී එකක්. ස්පෙෂල් කී එකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ කී එක. මේ ඉතුරු ඒවා නම් ඉතින් ලොකු ප්‍රයෝජන අපි ගන්න මේ scroll locks මේ scroll bar lock කරන්න පුළුවන්. force break කියන එක ඔය හිතන්නකො සමහර වෙලාවට අපිට කම්පියුටරේ මේ නොනවත්තාම එකම දෙයක් දාවන වෙනවා. අපි කියන ඉන්ෆිනිටි ලූප් එකකට අහු වෙනවා කියලා. අකුරු ටික දිගටම යනවා. නැත්නම් මේ ස්ක්‍රීන් එක පල්ලෙහාට යනවා උඩට යනවා මොකද වෙනවා. ආන් ඒ වෙලාවට බ්‍රේක් කරගන්න අපිට ওই කී එක පාවිච්චි කරලා පුළුවන්. ඉතින් එදිනෙදා ජීවිතේදී අපිට ගොඩාක් වෙලාවට ඔය කීස් එච්චරම ප්‍රයෝජනවත් නැහැ. අලුත් කීබෝඩ් වල සමහර ඒවා ඔක දකින්න හම්බෙන්නේ නැහැ ඔබ. මේ force break වගේ ඒවා ලැප්ටොප් වල වගේ දකින්න හම්බෙන්නේ නැහැ. scroll lock කියන ඒවාත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒවා පුළුවන් තරම් කී අඩු කරලා තියෙන. එතකොට අපිට මේ අනවශ්‍ය එච්චරම ප්‍රයෝජනවත් නැති කීස් නැහැ. හැබැයි මේ print screen කී එක වලට හැම එකම වගේ දකින්න හම්බ වෙනවා. හරි. අදිනේ හොඳයි. මොකක් සරලව දැනගත්තාම ඇති. ඉතින් අර මූලික දේවල් ටික කියනකොට දැනගන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ නේ අපි කතා කරන එක. හරි. ඊළඟට අපි එනවා pointing device කියන තැනට. දැන් මේ අපි මොකේද ඉන්නේ කියලා ඔයා ඔළුවේ තියෙන්න ඕනේ. අපි ඉන්නේ input device වල. අපි input device වල pointing device වලට එනවා. හරි. pointing device එකක් කියලා කියන්නේ point එකක්. point එකක් එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරන ඕනම උපකරණයක් අපි කියනවා pointer device. දැන් ඔයාලට පේන මේ screen එකේ point එක තමයි පේන්නේ නැද්ද නැහැ. පේනවද නේ? පේනවා. හරිද? මේ screen එකේ තියෙන මේ ඊතලයක් වගේ ලකුණු එහාට මෙහාට ගෙනියන්න විවිධ keys මේ විවිධ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ point එක එහාට මෙහාට ගෙනියන්න mouse එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් mouse එක අපි කියනවා pointing device එකක් කියලා. එහෙනම් සිංහලෙන් කියව යොමු උපාංගයක් කියලා. මට
ලැප්ටොප් එකක් නම් ටච් පෑඩ් එක ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඒකත් පොයින්ටින් ඩිවයිස් එකක්. ඊට පස්සේ දැන් මේ මම ලියන්නේ drawing tablet එක drawing tablet එකක් කියලා කියනවා. ඒකෙන් මට කොහොම ලියන්න පුළුවන් මේ මොනවද ලියන්න. එතකොට ඒකෙත් කරන්නේ මේ පොයින්ට් එක එහාට මෙහාට ගෙනියන එකනේ. මේ පොයින්ට් එක ගෙනියන්නේ. ඉතින් ඒකත් අපි කියනවා මේ pointing device එක. ඊට පස්සේ මේ track balls කියන එක අපි කිව්වා ගිය සැරේ මම ඔයාලට පෙන්නුවා අර mouse එක වෙනුවට ඉස්සර මේ touch pad කියලා එකක් තිබ්බේ නෑනේ. ඒ හින්දා පරණ mouse જાතියක් තිබ්බා යට පැත්තේ බෝලයක් තියෙනවා. සමහරට ඔයාලා දැකලාද? ඒ වගේ ඒ යටට තිබ්බ බෝලේ උඩ පැත්තට හරවලා. එතකොට ඒ උඩ එක ටච් කරද්දි පොයින්ට් එකේ එහාට මෙහාට යනවා. ඔකට අපි කියනවා track ball එක කියලා. මේ joystick කියන්නේ ඒකත් අපි ගිය සැරේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. දැන් ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට තමයි බලන්න වෙන්නේ. joystick කියන එක ඔයාලට ගේම් ගහන්න පාවිච්චි කරනවා. ඒ වගේ උපකරණ. ඒතකොට joystick කියන එක ඔයාලට මේ pointing device එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එක සැරයක් විභාගයට අහලා තිබ්බා පහත ඒවායින් යොමු උපාංගයක් වන්නේ. නැත්නම් පහත ඒවායින් pointing device එකක් වන්නේ කියලා. pointing device එකක් කියන්නේ input device තමයි. හැබැයි හැම input device එකම pointing device එකක් නෙවෙයි. උදාහරණයකට keyboard එක කියන්නේ pointing device එකක් නෙවෙයි. එතකොට ඒ වගේ point එකක් හසුරුවන උපාංගයකට අපි කියනවා pointing device එකක් කියලා. ඒකට වාට හිතනවා mouse එක, joystick එක, track ball එක, touch screen එක, light pen එක ඔය වගේ ගොඩාක් උපකරණ තියෙනවා මේ යොමු උපාංග විදියට. ඉතින් මේවට නම් ලියන්න දෙයක් නැහැ නේ. ඒවට ලියන්න දෙයක් නැහැ. මොනවද ලියන්නේනේ? mouse එකෙන් කරන කාර්යය ඔයා දන්නවා. ආයේ මම කියන්න ඕනේ joystick එකෙන් කරන කාර්යය දන්නවා. ඒක එහෙම දන්නේ නැති අය නම් ලියා ගන්න කමන්නේ mouse එකෙන් ඉතින් ඔයා දන්නවා. joystick එකෙන් මේ පරිගණක ක්‍රීඩාවලට සහ ඔය simulations කියන ඒවට ඒ වගේ පාවිච්චි කරන simulations ගැන අපි ඉස්සරහ කතා කරමු. track ball කියන එකත් mouse එක වගේ උපකරණයක්. හොඳයි. ඒවා ඉතින් වැඩි අපි මේව ගන්න යන්නේ නැති මේ උපකරණ ටික විතරයි. pointing device කියන එක මෙන්න මේක වැදගත්. ඔයාලට ඕන මේක highlight කරලා වගේ තියාගත්තත් කමක් නැහැ. pointing device එකක් කියන්නේ pointer එක එහා මෙහා ගෙන යාමට පාවිච්චි කරන උපකරණයක්. pointer එක එහා මෙහා ගෙන යන්න පාවිච්චි කරන උපකරණයක් තමයි pointing device එක කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ touch screen එක. touch screen කියන්නේ ඔයා දැන් ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් දන්නවා ඒකේ ස්ක්‍රීන් එකක් තියෙනවා ඒක touch sensitive. කියන්නේ අපි අල්ලපුවාම ඒකට සංවේදී. ඇඟිල්ලට සංවේදී. ඒක touch screen එක. ඒතකොට ඇඟිල්ලට සංවේදී ස්ක්‍රීන් තියෙනවා. සමහරට ස්ටයිලිස් එකේ තිබුණේ පෑන් වගේ තියෙන්නේ. අන්නේ පෑන් වලට සංවේදී ස්ක්‍රීන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ එක උපකරණ තියෙනවා. ඉතින් ඒවා අපි කියන්නේ මේ ස්පර්ශ තිරේ නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් කියලා. එතකොට මේ ටච් ස්ක්‍රීන් එක කියන එක අර මම කිව්වා වගේ විවිධ උපකරණ වලට සංවේදීතාව දක්වනවා. දැන් ඔයාලට මම පෙන්නුවා. දැන් මේ ස්ක්‍රීන් එක ගත්තොත් එහෙම ඔක මේක නිකම් ස්ක්‍රීන් එක. ඔහම ටච් කරන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මේක ඔය වගේ ටච් කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ පෑනකින් මේකේ ලියන්න පුළුවන්. දැන් ඔය ගත්තොත් එහෙම මේ වගේ ස්ක්‍රීන් එක වල ලියනවා නම් පේන්නේ නැති වෙයි. එහෙනම් මට මොනවද මේකේ ලියන්න පුළුවන්. ලියද්දී ඒකේ ලිය වෙනවා. එතන මේ වගේ මේකට අපි කියනවා ස්ටයිලිස් එකක් කියලා. මේ ස්ටයිලිස් එක කියන එකත් ඔයාලට මෙහෙම ලිවීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ ටච් ස්ක්‍රීන් එකේ ඇඟිල්ලෙන් ලියන ඒවාක් තියෙනවා. ඔය වගේ ස්ටයිලිස් එකකින් ලිවීමේ හැකියාවක් තියෙනවා. ඊට මතර තව තියෙනවා ඔය වගේ මේ වගේ ලොකු පෑන්. ඒවා අපි කියනවා අපි මම දැන් ලියන්නේ දැන් සමහරුන්ව දන්නවා. මේ සමහරුත් දන්නේ මේ මොකෙන්ද මේක මේ ලියන්නේ කියලා ස්ක්‍රීන් එකේ ලියන්න මම පාවිච්චි කරන මෙන්න මේ වගේ උපකරණයක්. මේකට කියනවා මේ drawing pad එකක්. ඒතර මේ pad එකේ කොහොම ලියන්න පුළුවන් උඩ ඔය විදිහට ලියද්දි ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එක මම ටච් කරනත් එක්ක ඔයාගේ අර ස්ක්‍රීන් එකේ තියෙන mouse point එක යනවා. හරිද mouse point එකක් පේනවනේ mouse point එක යනවා පේනවා මේක ලියන්නේ. එතකොට අන්න ඒ ක්‍රමයට තමයි මේක ලියන්නේ. එතකොට ඔය උපකරණ ඔක්කොම input device. ඔය touch screen එක මේ තියෙන stylus එක touch screen එක ඔය ආදී සියලුම දේවල් අපි කියනවා මේ input device එක නැත්නම් ආදාන උපාංග කියලා. ආදාන උපාංග කියලා. හොඳයි. එතකොට මේ නැත්නම් අපි දන්න බොහොම සීමිත ආදාන උපාංග
කීපයක් විතරනේ වලට දකින්න තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල වාදාන උපාංග ප්‍රමාණය මේ වෙද්දි අපිට තියෙනවා. හරි. එතකොට ලයිට් පෙන් එක කියන්නේත් එහෙමයක්. දැන් ඔය මම ඔයාලට පෙන්නුවේ ස්ක්‍රීන් එකේ. අර ස්ක්‍රීන් එකේ ලියන පෑන. ඒ ස්ක්‍රීන් එකේ ලියන පෑනේ මොකක්වත් බාහිර සම්බන්ධතාවයක් නැහැ. ඔයාලා දැක්කද දන්නේ නැහැ. මම පෙන්නුනා. මේ ගත්තොත් මේ පෑනේ මේ පේනවාට පෑන. මේ පෑන මේකේ බාහිර සම්බන්ධ නැහැ. ඒ කියන්නේ කේබල් එකක් ඔයාලට ඇදලා නැහැ. මේක මේ ටච් පෑඩ් එක ටච් පෑඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක ටච් කරද්දී මේකේ මේ විශේෂ මේ මෙතන තියෙන මේ ටිප් එක ඒකෙන් මත මෙන්න මේ ටච් පෑඩ් එක සම්බන්ධ කරලා තියෙනවා කම්පියුටරේට. ඒකෙන් තමයි අඳුරගන්නේ. ඉතින් ඒ වගේම තවත් දෙයක් තියෙනවා. කෙලින්ම මේ පෑනම කම්පියුටරේට හයි කරපුවා. ඒ කියන්නේ මේ පෑනෙම කෙලවරින් වයර් එකක් අරන් ඉවරලා USB පෝට් එකට හයි කරපුවා. ඒ වගේ එක්ක අපි ලයිට් පෙන් එක. ඒකෙන් පුළුවන් කෙලින්ම ස්ක්‍රීන් එක මතම ලියන්න. දැන් මම මේ ලියන්නේ ඩ්‍රෝවිං පෑඩ් එක ලියපුවාම ස්ක්‍රීන් එකේ ලියවෙන්නේ. ඩ්‍රෝවිං පෑඩ් එක ලියපුවාම තමයි ස්ක්‍රීන් එකේ ලියවෙන්නේ. ඒ වෙනුවට කෙලින්ම ස්ක්‍රීන් එක මතම ලිවීමේ හැකියාව තියෙනවා. අර විශේෂයෙන් මේ ලයිට් පෙන් කියන උපාංගයට. එතකොට ඒක ඔය ඔයාලා දැකලා තියෙන ක්‍රිකට් මැච් එකෙන් බලන වෙලාවට අර ඒ ඉන්න නිවේදකයෝ ආරාධිනවා. දැන් මේ සිලි පොයින්ට් ක්‍රීඩකයා එහෙම නැත්නම් මේ යාරතිහේ සීමාවෙන් පිට මේ විදියට ක්‍රීඩක දෙන්නෙක් ඉන්නවා. මෙහෙම අන්න එහෙම. එක නම ඇඳලා වෙන්නන්නේ. අන්න ඒ වඳින්න පාවිච්චි කරන මේ ලයිට් පෙන් කියන එක සමහරට කේබල් එකකින් හයිලා තියෙන පුළුවන් USB පෝට් එක නැත්නම් අලුත් යාය ලයිට් පෙන්ස් තියෙනවා. ඒවා මේ Wi-Fi Bluetooth තුල වගේ Bluetooth එහෙම නැත්නම් කෙලිම රේඩියෝ සිග්නල්ස් වලින් වැඩ කරන ඒවා තියෙනවා. රේඩියෝ සිග්නල්ස් වලින් කෙලිම වැඩ කරන මේ ලයිට් පෙන් එකවත් අපිට දකින්න හම්බ වෙනවා. හොඳයි. එහෙනම් ලයිට් පෙන් කියන්නේ ඒ වගේ තිරය මත ඇඳීමට පාවිච්චි කරන එකක් තමයි ලයිට් පෙන් කියන්නේ. ටච් ස්ක්‍රීන් කියන්නේ ස්පර්ශ සංවේදී තිරයක්. ඒවා ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. හරි. ඔන්න ඔය ටික ගැන පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ. මේ තියෙන්නේ ස්කැනර්ස් වර්ග. ස්කෑන් කරන උපකරණ. මම ඒක චුට්ටක් ඔයාලට පෙන්නන්න. ස්කෑන් කරන උපකරණ කීපයක් මම පෙන්නන්නම්. එතකොට ඒක චුට්ටක් ඔයාලට බලලා තියාගන්න එක හොඳයි. ඒ කියන්නේ බලලා තියාගන්න හොඳයි කියන්නේ ඔයාලට අඳුර ගන්න පුළුවන් දැක්කහම. හරි. මට තප්පරයක් දෙන්න. මම ඒ ස්කෑන් කිරීමේ උපකරණ කීපයක් දැන් ඔයාලට මම පෙන්නන්න යනවා. එතකොට ස්කෑන් කරනකොට මේ සාම්ප්‍රදායිකව අපි ස්කෑන් කරනවා කියන එක අපි දකින්නේ අර ස්කැනර් කියන උපකරණ. ස්කැනර් කියන උපකරණ විතරයි සමහරට දැකලා තියෙන්නේ. ඊට අමතරව තවත් විවිධ ස්කැනර්ස් වර්ග තියෙනවා. මම ඒව ගැන තමයි ඔයාලට විශේෂයෙන්ම මෙතන පෙන්නන්න යන්නේ. මම තවත් උපකරණ කීපයක් ඔයාලට දැකලා නැත්නම් මේක නම් දැකලා තියෙනවා ඔයාලා. මේ උපකරණේ ගන්න මවුස් මේක තමයි අර ජෝයිස්ටික් කියන උපකරණ. ජෝයිස්ටික් නම් කම්පියුටර් ගේම් එකම ගන්න කට්ටිය පාවිච්චි කරනවා කියලා. මේක ජෝයිස්ටික් එක. ඊට අමතරව මේ අර ට්‍රැක් බෝල් ඔයාලා දැක්කේ එතන උඩ තියෙන ට්‍රැක් බෝල්. ට්‍රැක් බෝල් කියන්නේ මෙන්න මේ බෝලයක් මෙතන තියෙන්නේ. මේ බෝලේ එහා මෙහා කිරීමේ හැකියාව තියෙනවා. මේක එහාට මෙහාට ඔහොම කරගෙන හැකියාව තියෙනවා. මෙතනින් ක්ලික් කරන්න, රයිට් ක්ලික් කරන්න, ඔය වගේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. ඒක එහෙම කරද්දි ඔයාලට ස්ක්‍රීන් එකේ ලිය වෙනවා, එහාට මෙහාට යනවා. ඒ දේවල් වලට දකින්න හම්බ වෙනවා. ඊට අමතරව මේ තියෙන ටච් පෑඩ් එක, ලැප්ටොප් වල එහෙම තියෙන ටච් පෑඩ් එක. මේ බටන් දෙක වල පාවිච්චි කරන්න පුළුවන් ක්ලික්, රයිට් ක්ලික් වගේ වැඩ වලට. ඊට පස්සේ මේ තියෙන ලයිට් පෙන් එක. ස්ක්‍රීන් එක මත කෙලින්ම ලිවීමේ හැකියාව තියෙනවා මේ ලයිට් පෙන් කියන එක පාවිච්චි කරලා. ඊට පස්සේ මේ තියෙන්නේ ස්කැනර්ස්. අපි දැන් එතනට තමයි ආවේ. මේ ස්කැනර් මේ තියෙන්නේ අපේ සාමාන්‍ය ස්කැනර් එක. ඉමේජ් ස්කැනර් කියන එක. මේ ඉමේජ් ස්කැනර් කියන එකට මෙන්න මෙතනට කඩදාසියක් තියලා මේ පියන වහලා මේ බටන් එක ප්‍රෙස් කරලා හරි කම්පියුටරෙන් කමාන්ඩ් එකක් දුන්නාට පස්සේ මේකේ ඇතුලේ තියෙන එකේ ඡායාරූපයක් පරිගණක තිරය මත ලැබෙනවා. ඡායාරූපයක් පරිගණක තිරය මත ලැබෙනවා. ඔය විදිහට අපිට පොතක තියෙන දෙයක්, පත්තරයක තියෙන දෙයක්, අපි ඇඳපු දෙයක්. එහෙම නැත්නම් ඔයාලා ඔය දැකලා තියෙක තැන් වල අතබලා සාන්නේ මොකද්ද? පරිගණකයේ මගින් අනාවික කියන තැන් තියෙන්නේ. අන්න ඒ තැන් වල ඔයාගේ අත ස්කෑන් කරන්නේ ඔකට තියෙනවා. ඕක අස්සර අත තියන්න කියලා වහනවා පියරෙන්. පියරෙන් වහලා ස්කෑන් කරපුවාම අර ස්ක්‍රීන් එකේ ඔයාගේ අත පේනවා.
ඉතින් වාට මැජික් අම්මෝ මගේ අත අතන්ට ගියා එහෙම ගියා. ඊට පස්සේ ඒ අත අතන්ට ගියාට පස්සේ ඊට පස්සේ කොහොම එනවද දන්නේ නැහැ. ඉතින් ඒව ඇත්ත බොරු දන්නේ නැහැ. ඒකේ රේඛා කීවර වෙන්න පුළුවන් නැති වෙනවා වෙන්න පුළුවන් මොන හරි පලාපලටියක් එනවා. කාටත් හරියන ඒවා ටිකක් ආවම තවත් කීයක් හරි දීලා ලබනාත්ම ගැනත් අහනවා. ලබනාත්ම අපි දන්නේ නේද? හරි කොහොම හරි මේකට අපි කියනවා ඉමේජ් ස්කැනර් එකක් කියලා. ඡායාරූප පරිලෝකන යන්ත්‍ර. ස්කැනර් කියන එකේ සිංහල වචනේ පරිලෝකන යන්ත්‍රය කියන එක. ඉමේජ් ස්කැනර් කියන්නේ මේ වගේ ස්කැනර්. මම ඒ කියන්නේ මේකට ඉමේජ් ස්කැනර් කියන්නේ තවත් ස්කැනර්ස් වර්ග තියෙන හින්දා. මේ සාමාන්‍ය ඔයාලගේ කාර්යාලවල දකින්න තියෙන ස්කැනර් එකක්. මේකට කියනවා ඉමේජ් ස්කැනර් කියලා. ඇත්තට මේ තියෙන්නේ තවත් ස්කැනර් එකක්. මේකට අපි කියනවා බාකෝඩ් රීඩර් කියලා. බාකෝඩ් රීඩර් කියලා මේකට කියනවා. මේකට බාකෝඩ් රීඩර් කියලා කියවන්නේ මෙන්න මේ කියවන්නේ යා මේ බාකෝඩ් එක. එයා කියවන්නේ බාකෝඩ් එකක්. බාකෝඩ් එකක් කියන්නේ බාකෝඩ් එකක් කියන්නේ මෙන්න මේ වගේ ඉරි ටිකක්. ඒ කියන්නේ එයා දැන් ඇත්තටම මේ ඉරි කොහොමද කියවනවා ඇත්තේ? මේ ඉරි කියවනවා ඇත්තේ මේ ඉරි වල ඝනකම මගින්. මේ ඉරි වල ඝනකම සහ තියෙන ස්ථානයේ ඔය වගේ දේවල් උත් එක තමයි මේක කියවන්නේ. ඝනකම ඔය වගේ දේවල්. එතකොට මේකේ ඇයි එහෙනම් මේ යට ඉලක්කම් වගේ ඇල්ලියා තියෙන්නේ? ඇත්තටම බාකෝඩ් එකේදී කරන්නේ මෙන්න මේ උඩ තියෙන ඉරි ටික අඳුනගෙන ඉරිවල ඝනකම සහ ඉරිවල පිහිටීම කියන එක අඳුනගෙන මෙන්න මේ යටින් ලියලා තියෙන ඉලක්කම අඳුන ගන්න එක තමයි කරන්නේ. මේ වෙන මොකවත් නේ මේ ඉරි ටික කියවල වැඩක් නෑ. මොකද ඉරිවලනේ මේ යට තියෙන ඉලක්කමයි කියවන්නේ. ඒකයි ඔයාලා දැකලා ඇති සුපර් මාකට් එකකට ගිහලා ඔයා බඩු ගද්දි දෙපාරක් තුන් පාරක් ස්කෑනර් එකට අල්ලලා බාකෝඩ් රීඩර් එකට අල්ලලා ස්කෑන් වුනේ නැත්නම් එයා මේක අතින් ටයිප් කරනවා. සමහරට මේ කෝඩ් එක අතින් ගහනවා. සමහර මැෂින්ස් වල කෝඩ් එක අතින් ගහපුවම මේ 347.0.0 කොහොම ගහද්දි ඒ මැෂින් එකෙන් එනවා මේ කෝඩ් එක. එතකොට ඒ කියන්නේ ඇත්තටම බාකෝඩ් රීඩර් එකකින් කියවලා තියෙන්නේ මේ ඉරි ටික කියවලා මේ ඉලක්කම් ටික ගන්න එක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ මේ උපකරණ වලට ඉලක්කම් කියවීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා මෙන්න මේ ඉරි වල තියෙන මේ රටාව ලෝකෙනම සම්මතයක්. ඒ රටාව අඳුනගත්තාම මේ ඉරි ටික එකෙන් මේ ඒ රටාව අඳුනගත්තාම ඒකේ යටින් තියෙන මේ සංඛ්‍යාව අඳුන ගැනීම හැකියාව එයාට තියෙනවා. එතකොට අපි කඩෙන් ගිහිල්ලා අපි දන්නකො අපි කිරි පැකට් එකක් ගන්නවා. කිරි පැකට් එකක් ගන්නවා. කිරි පැකට් එකක් ගත්තාම බැංක් වල චෙක් කියවෙන්නේ ඕකෙන් දානව නෑ. බැංක් වල චෙක් කියවෙන්නේ MICR නේ magnetic ink character recognition MICR ඒක වෙනම අපි කියනවා චුම්බක තීන්ත කියවන එක කියලා magnetic ink character reading එහෙම නැත්නම් character recognizing කියලා කියනවා MICR යන්ත්‍රයෙන් තමයි බැංක් එකේ යට තියෙන අමුතු ඉලක්කම් ඔයා කොයි විදිහට මොහොමද තියෙන්නේ කොටු වගේ අන්න ඒ වගේ ඉලක්කම් කියවීම හැකියාව ඒ MICR කියන යන්ත්‍රය තියෙනවා magnetic ink character recognizing ඒක වෙන එක හරි එතකොට මෙන්න මේ ඉරි ටිකෙන් මේක. එතකොට දැන් මම අර කියවන්න ආවේ. අපි ගිහිල්ලා කිරි පැකට් එකක් ගත්තාම කිරි පැකට් එක මේකෙන් අල්ලනවා බාකෝඩ් රීඩර් එකට. අල්ලපුවාම එහා පැත්තෙන් වැටෙනවා කිරි පැකට් එකේ ගාන කීයද කියලා. කිරි පැකට් එකේ ගාන 250යි කියලා වැටෙනවා. එතකොට දැන් කිරි පැකට් දෙකක් ගත්තොත් 2 කියලා ගහපුවාම ඒක 250යි කියලා වැටෙනවා. එතකොට මේ ඉරිවල කිරි පැකට් එකේ ගාන ලියවිලා තිබ්බද? දැන් මේ 347 මෙන්න මේ කියන එකේ මේ කිරි පැකට් එකේ ගාන ලියවිලා තියෙන්නේ නැහැ. බාකෝඩ් එක කිසිම දත්තයක් අන්තර්ගත වෙන්නේ නැහැ. අපි හිතලා බාකෝඩ් එකේ කිරි පැකට් එකේ ගාන ගහලා ඇති. මේකේ මේ ඉරි වලින් ගහලා තියෙන සබන් කැටේ ගාන වෙන්න ඇති. පොතේ ගාන වෙන්න ඇති නැහැ. ඒ කිසිවක් නොවේ. මෙන්න මේක ඇතුලේ කිසිම දෙයක් හංගලා නැහැ. හංගලා තියෙන්නේ මෙන්න මේ යටින් තියෙන්නේ. මේ බාකෝඩ් එකෙන් කියවෙන්නේ මේ යටින් තියෙන ටික විතරමයි. වෙන මොකුත් මේ බාකෝඩ් එකෙන් කියවෙන්නේ නැහැ. වෙන මොකුත් මේ බාකෝඩ් එකෙන් කියවෙන්නේ නැහැ. එතකොට එහෙනම් අර කිරි පැකට් එකේ ගාන එන්නේ කොහොමද මේක අහපුවම? මෙන්න මේ ඉලක්කම් ටිකට කම්පියුටරේ තියෙන ඩේටාබේස් එක කියලා තියෙනවා මේ ඉරි ටික මෙන්න මේ ඉලක්කමින් කියවෙන්නේ මෙන්න මේ කිරිපිටි වර්ගයේ RAM 400 එහෙම නැත්නම් RAM 200 එහෙමයි කියලා තියෙනවා. ඒක මෙච්චරක් ගාණක් වෙනවා කියලා ඒකේ කියලා තියෙනවා. එතකොට මේ කියවෙන ඉලක්කමට අදාළ විස්තර ටික තියෙන්නේ පරිගණකේ. ඒකයි ඔයා මේ කණෙන් කිරි පැකට් එකක් අරන් ගිහලා ඒකේ බාකෝඩ් එක වෙන කඩේකට මැෂින් එකට ඇල්ලුවා කියලා ඒ බාකෝඩ් එකලුත් ඒකම පෙන්නන්නේ නැහැ. මේකේ ගහලා තියෙන කිරි පැකට් එකේ රුපියල් 300 නම් එහා පැත්තේ කඩේ 300 වෙන්නේ නැහැනේ. බාකෝඩ් එක මත නෙමෙයි හදාපවතින්නේ. මේ ඉලක්කම කියන ඒවා එයාගේ ඩේටාබේස් එකේ වෙන විදිහකට තියෙන්න පුළුවන්.
හරි. එතකොට ඔන්න තව ප්‍රශ්නයක් අහුවා මේ QR code එකක් කියන්නේ මොකක්ද කියලා. QR quick response code කියන්නේ. quick response code කියන්නේ ඒක නෑ. QR code එක කියන්නේ ඔයාලගේ කොටුවක් තියෙන ඒකේ ඔහොම ඩොට් තියෙන මේ පැතිපොඩි කොටුවක් ඔය වගේ දැන් ගොඩක් වෙලාවට ඔයාලා QR code මේ හැමතැනම දකින්න හම්බ වෙනවා. ඔය කෝඩ් එකට අපි කියනවා quick response code කියලා. ඕක අර වගේ නෙමෙයි. ඕක බාකෝඩ් එකක් වගේ නෙමෙයි. ඕක ඇතුලේ දත්ත කබඩා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ QR code එකක ඇතුලේ වචන තැම්පත් කරන්න පුළුවන්. ඒකේ ඔය තියෙන රටාව අනුව වචන. ඒ කියන්නේ ඔයාගේ නාමයක් ලිපිනයක් ඔය වගේ දේක් QR code එක තැම්පත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට QR reader එක. QR reader කොහෙද තියෙන්නේ? QR reader තියෙනවා ස්මාර්ට්ෆෝන් වල. ස්මාර්ට්ෆෝන් වල ඇප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගත්තාම ඕනම ෆෝන් එකකට QR reader එකක් තියෙනවා. එතකොට QR reader එක on කරගන්න අර QR code එක ස්කෑන් කරපුවා. මේ තියෙන QR code එක ස්කෑන් කරපුවාම ඔයාට මේකේ තියෙන වචන ටික ඒ තියෙන විස්තර ටික ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක ලෝකේ ඕනම තැනක තියෙන ඕනෑම QR reader එකකින් ඔයා ඒ QR code එකක් කියවුවොත් එකම දේ තමයි එන්නේ. ඊට අමතරව ඔයාට apps තියෙනවා. QR code generate කරන apps තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ නාමය, address එක ඒ වගේ දේවල් මොනවා හරි generate කරගන්න ඕන නම් ඔයාට ඔය QR code app එකක් ගන්න පුළුවන්. ඒ app එකේ විස්තර ටික type කරපුවම එයා code එක generate කරලා දෙනවා. computer එකට දාන්න පුළුවන් apps එකක් තියෙනවා. හිතන්නකෝ දැන් ඔයා කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් නිර්මාණශීලීව හිතුවේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයාට පුළුවන් අර QR එකක් ඇඩ් කරගන්න. හිතන්නකෝ ඔයාලගේ ඔෆිස් එකේ තියෙන පුටු මේස ඒ තියෙන භාණ්ඩ අපි අර භාණ්ඩ සමීක්ෂණය කරද්දී අඳුර ගන්න අමාරුයි මේක කොහේ තියෙන මොන જાතිය පුටුවක්ද කියලා. පුටුවක් කියලා වුණාට ඒක 아무තු පුටුනේ තියෙන්නේ. ඇන්දි දිග මොකද ඇන්දි සහිත පුටු මොකද්ද ඇන්දි සහිත වේවැල් උස පුටු ඇන්දි සහිත වේවැල් මිටි පුටු කීක 아무තු පුටු වර්ග තියෙනවනේ. නම් කරන්න ඕනේ ඉඳ. දැන් ඌව ගහන්න බෑනේ. පුටුවක දැන් මේ පුටු වල හැමතැනම ගහන්න පුළුවන් ඇන්දි සහිත නිල් පැහැති ඇන්දි සහිත උස පුටු කොහොම කියලා පුටු එකේ කැතයිනේ. ඒ හින්දා වල පුළුවන් අන්නේ විස්තර ටික QR code එකකට දාලා ස්ටිකර් එක මේ QR code එක print කරලා ඒ පුටුවේ අලවලා තියන්න. ඉතින් ඔයාලට ළඟට ගිහලා ඒ කියන්නේ භාණ්ඩ සමීක්ෂණයක් කරන වෙලාවේ ඒ QR code එක read කරලා මේ උපකරණය මොකක්ද කියලා මේක කොහේ තියෙන මොන જાතියකක්ද කියලා කියව ගන්න පුළුවන්. ඒකට ඒක හරි ලේසි. ඒ වගේ ඊට අමතරව හිතන්නකෝ මේ QR code එකට දාන්න පුළුවන් web address එකක් වගේ. මම මේ කියන්නේ මා කෝඩ් නෙමෙයි අර ප්‍රශ්නයක් අහපු ඉන්න මේ කියන්නේ QR code එක. www.srilanka.com srilanka.lk ඔය වගේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එකක් මෙතන දාන්න පුළුවන්. QR code එකට දා ගැනීම හැකියාව තියෙනවා. ATM එකකින් cash withdrawal කරන්න QR code app එකකින් නෙවෙයි. ATM එකකින් cash ඒ කියන්නේ ATM machine එක අපි දන්නවනේ. ඒ කියන්නේ automated teller machine අපි කිසිදි කතා කරේ. ATM machine එකකින් cash withdrawal කරන්න QR code app එකක් අවශ්‍ය නැහැ. ඒකේ අර මේ card එකේ තියෙනවනේ magnetic strip එක. ඒක කියලා තමයි ගන්න. හැබැයි ඔයාලා ඔය කඩවල එහෙම දැකලා ඇති. ඔය ලංකාවේ එහෙම කියලා පොඩි QR code එකක් දාලා තියෙනවා. ඒක ස්කෑන් කරලා ඔයාගේ ෆෝන් එකේ කියන්නේ ඔයාගේ account එක සම්බන්ධ කරලා තියෙනවනේ ෆෝන් එකේ තියෙන app එකට. ඒක පාවිච්චි කළා ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. cash withdrawal කරන්න ඔයාට තියෙන්න බෑ ATM card එක. ඊට අමතරව මේ සමහර බැංකුවල මේ QR code එක ස්කෑන් කරලා යාර ඔය දැන් ලංකාපේ වගේ පහසුකම් ආවට පස්සේ කාඩ් නැතුව කරන වෙලාවට සමහරට ෆෝන් එකෙන් ඒ QR code එක ස්කෑන් කරලා ගන්න ඒවා තියෙනවානේ. ඔය මේ මම හිතන්නේ ඔය සීට් මේ සමහර ATM machines තියෙනවා. එතකොට ඒක QR code එක ඔයාගෙන් අර ලංකාපේ කියන ක්‍රමයම තමයි. කඩේ අර පොඩි බෝඩ් එකක් වගේ අලවලා තියෙනවා. ඒක ස්කෑන් කරපුවම ගන්නවා වගේම අරක ස්කෑන් කරලා ඔය සම්පත් බැංකුව ඒ වගේ දැන් මේ කිය සම්පත් බැංකුව පුළුවන් කියලා. ඒ වගේ ගොඩක් ඒ වගේ පුළුවන්. මම හිතන්නේ ලංකාපේ කියන ක්‍රමයේ මේ බැංකු කිහිපයක් එකතු වෙලා කරනයක් ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, HNB ඔය ගොඩාක් බැංකු ඔය හැම එකම තියෙන ඒවායින් හැමතැනකම කරගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට මේ QR එක ස්කෑන් කරගෙන අර කඩේ තියෙන ස්කෑන් කරනවා වගේම තමයි. එතකොට ඒකෙන් අපිට බලය දෙනවා යාට බැංකුවට මේ මුදල ලබා ගන්න. ඊට පස්සේ ඒක ATM එකෙන් අරන් දෙනවා. හොඳයි. එතකොට මේ QR එක ඔයාට අර වගේ පාවිච්චි කිරීම හැකියාව තියෙනවා නේ. මම බාකෝඩ් එක ගැන තමයි මෙතන කතා කරේ. හරි. ඊට පස්සේ අපි ඊළඟට දෙනවා QR අපරාධ. ඒ වෙලාවේ මම ගණන් ගිහින් මේ දින QR ශනික ප්‍රතිචාරකයට කියෝනේ මේ තමයි අර මම මෙච්චර කතා කරපු QR එක. මේ QR code එකේ දත්ත අපිට තැම්පත් කරලා තියන්න පුළුවන්. මේක ඇතුලේ මොන හරි දෙයක් ඔයාගේ නම ලිපිනය එහෙම නැත්නම් ෆෝන් නම්බරයක් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ඇඩ්‍රස් එකක් ඔය වගේ ඕනම දෙයක් මේකට දාන්න පුළුවන්. QR මේ වගේ වෙනම machines තියෙනවා QR readers නැත්නම් ඔයාගේ ෆෝන් එකට
ඇප් එකක් කරා මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අර පහුගිය කාලේ කොරෝනා කාලේ කියන කොරෝනා කාලේ තමයි ICT එකෙන් ඇප් එකක් හඳුන්වලා දුන්නේ. ඔය ඇප් එක පාවිච්චි කළා අර අපේ ඔෆිස් වල එහෙම අලවලා තියෙනවානේ. ඔෆිස් වල කඩවල හැමතැනම අලවලා තියෙනවා. අර කොහෙද ඉන්නේ කියලා බලන්න. අන්න ඒ ඇප් එක ස්කෑන් කරලා යන්න යති ඒක කවුරුත් කරේ නැහැ. ඒ QR එක ස්කෑන් කරලා ගියපුවාම මේ තමන් ඉන්න තැන වැටෙනවා. ආයෙ පිට වෙද්දිත් ආයෙසරක් ස්කෑන් කරලා යන්න ඕනේ. අර කඩදාසි පාවිච්චි ගන්න නතු තමන් ඉන්න තැන අඳුර ගන්න තමයි මේ ඒවා පාවිච්චි කරේ. මිනිස්සු ඉතින් ඔබ කරන්නේ නැහැ. හරි. ඒකට අපි කියනවා ෂණික ප්‍රතිචාර කෝඩ් එක. quick response මේ ෂණික ප්‍රතිචාර කියන්නේ quick response reader. quick response reader කියලා කියනවා. ෂණික ප්‍රතිචාර කේතේ කියන්නේ. ඊට පස්සේ ඔයාලගේ machines මේ machine නම් හැම ඔෆිස් එකක වගේ තියෙනවනේ. ඇඟිලි සලකුණුත් කියනවා. fingerprint reader එක මේ තියෙන්නේ. සහ මේ වගේ සමහර password වගේ දේවල් එක password එකක් විතර පාවිච්චි කරලා lock එක අරින්න මේ වගේ වෙනම ඒවා තියෙනවා. මේ වගේ ඔෆිස් වල පාවිච්චි කරන ඒවා තියෙනවා. නැත්නම් මේ සමහර phones වල fingerprint reader එකක් තියෙනවා. ගොඩක් phone වල දැන් අද කාලේ තියෙනවනේ. fingerprint reader එකෙන් මේක app සමහරට lock කරන්න පුළුවන්. screen එක lock කරන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල්. පාට මේ fingerprint scanner එක මගෙන් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට fingerprint scanner එක කරන්නේ මේ මේ ඇඟිල්ලේ තියෙන සලකුණු ටික කියවන එක. ලේසර් කිරණයක් කියවන මේ මෙතන පේනවාද මේ රතු පාට කිරණයක්. ලේසර් කිරණයක් වගේ එකක් මේකේ ලේසර් කිරණයක් එක එක වගේ වෙනස් වෙන්න පුළුවන්. මේකේ පාට රතුම වෙන්න ඕනේ නැහැ. මොකක් හරි කිරණයක් කියවලා ඇඟිල්ලේ තියෙන මේ රටාවන් ටික ඇඟිලි සලකුණු ටික කියවනවා. කියවලා ඇඟිලි සලකුණු කියනවා බොහෝ දුරට වෙනස් කියලා කියනවනේ එක එක්කෙනා කරලා. ඒ හින්දා අපිට අඳුර ගන්න පුළුවන් මේ කවුද කියලා එයාගේ අනන්‍යතාවය අඳුර ගන්න හොඳ ලක්ෂණයක් විදිහට ඇඟිලි සලකුණු අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඇහැ අපේ සමහර ගොඩාක් තැන්වල නම් තියෙනවා මේ නිකම් ඇස් අඳුර ගන්න. මූණේ ඇස් දෙක තියෙන තැන් අඳුර ගන්නවා. ඒකට ඔය සාමාන්‍ය ෆෝන් එක උනත් කරන්නේ එමය. මූණේ මැද්දේ ඇස් තියෙන හැටි අඳුර ගන්න. ඒක එකක් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක එච්චරම සාර්ථක නැහැ. සමාන මූණ මැද්දේ ඇස් තියෙන එක ඇස් අඳුරා ගැනීම කියන එක එච්චරම අයි ස්කෑනර් කියන එක එච්චර නැහැ. අයි ස්කෑනර් කියන්නේ ඇහි අර අපි කියන්නේ මේ ඇහි බබා කියලා කියන්නේ. අන්න ඒක ඒ කියන්නේ ඒක අඳුන ගන්න එක ඊටාත්ම නිවැරදි. කණිනිකාව කියලා කියන්නේ අපිට විද්‍යාවෙන් කියන්නේ කණිනිකාව කියලා. නැත්නම් සාමාන්‍ය භාවිතය ඇහි බබා කියලා කියන්නේ අර මැද පොලේ වගේ තියෙන ලොකු පොඩි වෙන්නේ. අන්න ඒ කණිනිකාව ස්කෑන් කරන එක ඊටාත්ම නිවැරදියක් කියලා කියනවා මීටත් වඩා. ඇඟිලි සලකුණු ස්කෑන් එකකට වඩා fingerprint reader එකකට වඩා. ඉතින් ඒ වගේ ස්කෑන්ස් වල ඔය විශේෂයෙන්ම ඔය මේ දැඩි ආරක්ෂාවක් තියෙන තැන් වල ඔය කණිනිකාව තමයි ස්කෑන් කරන්නේ. ඒක ආලෝකයට සංවේදීව එහාට මෙහාට වෙන එක බොහෝම කෝටි ගානක එක්කෙනෙක්ගෙන්වත් සමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. හොඳයි. ඉතින් ඔය වගේ උපකරණ අපිට දකින්න හම් වෙනවා. මේ ඔක්කොම ස්කෑන්. අපි හිතා ඉන්න සාමාන්‍යයෙන් නිකම් විතරයි ස්කෑන් කරලා නෑ. මේ හැම එකක්ම ස්කෑනර්ස්. fingerprint scanner, barcode reader, QR code reader, ඊට අමතරව ඔය සාමාන්‍ය image scanners කියන ඒවා තව අර අපි කතා කරේනේ. තව මම කිව්වා මේ බැංකුවල තියෙනවා magnetic ink character recognizing MICR ඊට අමතරව optical mark reader ඔයාලගේ ඔය A level මේ MCQ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර මාක් කරලා අපි ඔයාලට කියන්නේ මේ බෝල පාඩ කරනවා කියලා. අනේ බෝල පාඩ කරන්නේ මේ OMR optical mark recognizing. ඊට පස්සේ OCR කියලා එකක් තියෙනවා optical character recognizing. ඒ ස්කෑන් කරපු ડોකියුමන්ට් එක තියෙන දෙයක් ආයෙ ටයිප් කරන්න පුළුවන් වෙන්න එඩිට් කරන්න පුළුවන් වෙන්න හදාගන්න මේ OCR optical character recognizing කියන අඳුර ගන්න. OCR කියන්නේ අකුරු අඳුර ගන්න. ඒ කියන්නේ අපි දැන් පත්තරයක් හරි මොනවාරයක් ස්කෑන් කරලා ගත්ත කියලා ඒක එඩිට් කරන්න බෑනේ. ඒක ෆොටෝ එකක් නේ. හැබැයි මේ OCR කියන පහසුකම ඒක ස්කෑන් කරලා ඒකේ තියෙන වචන ටික අකුරු ටික වර්ඩ් එකකට වයි කොපි කරලා දෙනවා. ඊට පස්සේ වඩා ඕන විදිහට එඩිට් කර ගැනීම හැකියාව තියෙනවා. ඒකට අපි කියන optical character recognizing, optical mark recognizing, magnetic ink character recognizing. ඔය කියන ඔක්කොම ඒවා ස්කැනර්ස් කියලා තමයි. ඔයාලගේ මට්ටමට එච්චර ඒවා අවශ්‍ය නැහැ. ඔය කියන මූලික දේවල් ටික විතරයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. ඉතින් ඒවා මේ මම ලියන්න අවශ්‍ය නැහැ නේ. මේකේ වෙන දේවල් දන්නවනේ. ඡායාරූප ස්කෑන් එකෙන් ඡායාරූප. බාකෝඩ් රීඩර් එකේ අර යට තියෙන ඉලක්කම් ටික. බාකෝඩ් එකට පහළින් තියෙන ඉලක්කම් තමයි හඳුනගන්නේ. QR රීඩර් එකේ වචන එහෙම නැත්නම් ලිපින වගේ දේවල් නම් අකුරු ගබඩා කිරීමේ හැකියාවක් තියෙනවා. ඇඟිලි සලකුණු කියවනේ මේ අපේ ෆින්ගර්ප්‍රින්ට් එක එහෙම නැත්නම් ඇඟිලි සලකුණ කියවීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඒ ඇති. එහෙනම් ඔන්න ඔය ටික විතරයි අපි input device විදිහට කතා කරන්නේ. ඔය ටික අපි input device විදිහට කතා කරනවා. දත්ත ආදානය කරන උපකරණ.
තවත් ආදානය කරන උපාංග ගොඩාක් තියෙනවා. අපි ඒ ගොඩාක් ඒවා කතා කරන්න අවශ්‍ය නැහැ. මේ මට්ටමට තිබ්බහම ඇති. ඔය ආදාන උපාංග ටික අපි කතා කරපුවම ඇති. හොඳයි. ඒ වගේ මොකද ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අහන්න. පස්සේ මොනක් කමක් නැහැ. ඒව අහන්න පුළුවන්. ඔයාලට ඕනලා අහන්න. හොඳයි. එහෙනම් අපි දැන් මෙන්න මේ උපකරණ ගැන තමයි අපි දැන් කතා කරන්නේ. මෙච්චර දැන් අපි කතා කරේ මෙන්න මේ input device එක ගැන. ආදාන උපාංගය ගැනයි කතා කරන්නේ. දැන් අපි යනවා අපේ පරිගණකයේ සැකසුම් උපාංග ගැන කතා කරන්න. එහෙම නැත්නම් මේ කොළ පාටින් වට කරලා තියෙන central processing unit එක ගැන කතා කරන්න. processor එක ගැන කතා කරන්නයි දැන් යන්නේ. එතකොට අපි දන්නවා මේ central processing unit මේකේ කෙටි පද තුන ගත්තාම කෙටි පද තුනේ කෙටි අකුරු මුල් අකුරු ගත්තාම හැදෙනවා CPU කියලා. දැන් ඔයාලා නෙමෙයි සමහරු CPU එක කියලා කියන්නේ. සමහරු CPU එක කියලා කියන්නේ අර කම්පියුටරේ අපි ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගත්තාම පෙට්ටියක් ඔය එකක් තියෙනවනේ. ඒකේ මෙතනින් ඔය පොඩි CD drive එකක් වගේ තියෙනවා ඈ. මම තියෙනවා. ඒතර ඔන්න ඕකට තමයි සමහරු CPU එක කියලා කියන්නේ. මේකට සමහරු කියලා CPU කියලා. ඕක CPU නෙවෙයි. ඕකට කියන්නේ system unit එක කියලා. ඔකට කියන්නේ system unit එක කියලා. සිංහලෙන් කියන්නේ පද්ධති ඒකකය කියලා. පද්ධති ඒකකය system unit එක. එහෙනම් අදින් පස්සේ ඔන්න වැරදි වචනේ කියන්න එපා. CPU කියන්නේ මේ motherboard එකේ තියෙන අපගේ සැකසීම් උපාංගයට. motherboard එක ඇතුලේ. අපි ගිය සතියේ මේකේ රූපෙකුත් දැක්කා. නේ? processor එක රූපයක් ගත්තා. අංගලේ විතර චූටි කොටුවක්. ඒක ඇතුලේ පොඩි දත් වගේ උල් ගොඩාකින් තමයි මේක motherboard එකට හයි වෙන්නේ. මේ CPU එක ගැන. අද අපි කතා කරන්න යන්නේ අන්නේ CPU එකේ ක්‍රියාකාරීත්වය ගැන. CPU එකේ ක්‍රියාකාරීත්වය ගැන. මේ කොළ පාට කොටුවෙන් වෙන් කරලා තියෙන්නේ CPU එක. මධ්‍ය සැකසුම් ඒකක. CPU එක කියන්නේ සිංහල වචනේ මධ්‍ය අවශ්‍ය නම් වල ඔයාලා ලියා ගන්න සැකසුම් ඒකකය. බලන්න මේක තියෙනවා දීලත් මධ්‍ය සැකසුම් ඒකකය. CPU එක ගැනයි අද අපි කතා කරන්න යන්නේ. මධ්‍ය සැකසුම් ඒකකය එහෙම නැත්නම් central processing unit එක කියලා කියනවා. එහෙනම් ඕක ගැන තමයි අපි කතා කරන්නේ. මේක තමයි පරිගණකයේ මේ පැත්තෙන් ඇතුල් කරන දත්ත, මෙහෙන් ඇතුල් කරන දත්ත මෙහෙන් එළියට ගන්න ප්‍රතිදානය කරන තොරතුරු බවට පත් කරන්නේ මෙහෙන් ප්‍රතිදානය කරන තොරතුරු බවට පත් කරන්නේ මෙන්න මේ CPU එක මගින්. CPU එක මැදින් තමයි දත්ත තොරතුරු බවට පත් කිරීම සිදු කරන්නේ. දත්ත තොරතුරු බවට පත් කිරීමේ කාර්ය සිදු කරන්නේ CPU එක මගින්. එතකොට මේ CPU එක ගත්තාම CPU එක ඇතුලේ වැඩ කරන 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ control unit කියන එක. අපි කෙටියෙන් කියනවා CU කියලා. කෙටියෙන් කියනවා CU කියලා. අනිත් එක්කෙනා arithmetic and logical unit. මෙයාට අපි කෙටියෙන් කියනවා ALU කියනවා. මෙයා memory unit. මෙයාට අපි කියනවා තව වචනයක් registers කියලා. එහෙනම් ඔන්න 3 දෙනයි. control unit, arithmetic and logical unit සහ memory registers. එමෙතන registers. සිංහලෙන් කියනවා control unit කියන එකට පාලන ඒකකය කියලා. පාලන ඒකකය කියලා කියනවා. හරි. පාලන ඒකකය කියලා කියනවා. ඊට පස්සේ arithmetic and logical unit කියලා මේකට කියනවා. arithmetic and logical unit එක කියන්නේ ගණිතමය හා තාර්කික ඒකකය. ගණිතමය හා තාර්කික ඒකකය. registers කියන්නේ memory unit එහෙම නැත්නම් මතක registers කියලාත් කියනවා. මතක registers. ඔය කියන ප්‍රධාන කොටස් තුනෙන් තමයි අපේ central processing unit එක කියන එක හැදිලා තියෙන්නේ. මේ central processing unit එක මේක chip එකක්. එහෙම නැත්නම් පරිගණකයට high කරන්න පුළුවන් උපකරණයක් එළියෙන් high කරන්න පුළුවන්. අර මම කිව්වා වගේ අංගලේ කොටස. මේක ඇතුලේ දහස් ගාණක් නෙවෙයි ලක්ෂ ගාණක් චූටි ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතාමත්ම පොඩියට අහුරලා තියෙනවා. ලක්ෂ ගාණක්. අපි සාමාන්‍යයෙන් උදාහරණයකින් කියනවා පරිගණකවල මේ නූතන පරිගණකවල ආරම්භයේ සිදුවෙච්ච 1960 70 ගණන් වල 1960 70 ගණන් වල තිබ්බ උපකරණ වලින් හයි කරා නම්
1960 ගණන් වල තිබ්බ උපකරණ. එහෙම නැත්නම් අපේ පළවෙනි පරිගණකයට අපි කියනවා මාක් 1 කියලා. මේ මාක් 1 කියන පරිගණකයේ වගේ පරිගණක වල තිබ්බ උපකරණ වලින් අපි මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක CPU එක ඇතුලේ තියෙන උපකරණ ටික හයි කරා නම් අද ඔයාගේ CPU එක ඇතුලේ තියෙන උපකරණ ටික මීට අවුරුදු 50කට 60කට කලින් ඉස්සරලා තිබ්බ උපකරණ ඒ උපකරණ වල ප්‍රමාණයෙන් හයි කරා නම් ඒ ටික හයි කරන්න අක්කර 2කමාරක් යනවා කියනවා. එහෙනම් 1950 60 අක්කර 2කමාරක් පුරා අකුරලා තිබ්බ ටික තමයි අද ඔයාලට අඟලේ කොටුවකට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ අඟලේ කොටුවක් තවත් චූටි වෙලා මිලිමීටර් ගානක කොටුවක් බවට පත් වෙලා තියෙනවා. ඔයාලගේ ස්මාර්ට්ෆෝන් එකෙත් CPU එකක් තියෙනවා. ස්මාර්ට් වොච් එකෙත් CPU එකක් තියෙනවා. අතේ බඳින ඔරලෝසුවෙත් chip එකක් මේ තියෙන processor එකක් තියෙනවා. මයික්‍රෝ processor එකක් තියෙනවා. එහෙනම් හිතන්නකෝ ඒ කාලේ අක්කර 2කමාරේව තමයි ওই චූටි ඔරලෝසුවක තියෙන මිලිමීටර් ගානක තියෙන චූටි chip එකකටත් ඇවිල්ලා තියෙන්නේ. කොයිතරම් පොඩි වීමක් වෙලා තියෙනවද? හරි. එහෙනම් අපි ඔන්න ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරා. මොනවද? පාලන ඒකකය, ගණිතමය හා තාර්කික ඒකකය සහ මතක රෙජිස්ටර්ස් කියන කෑල්ල. දැන් ඔය තුන් දෙනෙක්ම ඉන්නේ වැඩක් තුනක් ඇදිරි නේද? තුන් දෙනෙක් නැත්තම් නිකන් බොරුවට ඉන්නේ නේද? අපි හිටියට හරි. එතකොට කම්පියුටර් ඇතුලේ මේ වගේ තුන් දෙනෙක් ඉන්නේ. මේ CPU එක ඇතුලේ තුන් දෙනෙක් ඉන්නේ. මේ තුන් දෙනාටම වෙන වෙනම වැඩ තියෙනවා. හරි. ගමු අපි පළවෙනි එක. දැන් ඔන්න ඔයාලට ලියන්න පුළුවන් අවශ්‍ය නම් පාලන ඒකකයේ කියන දන අපි මෙයයි කාර්යය තමයි ලියා ගන්න. පාලන ඒකකයේ කාර්යය තමයි පාලනය කරනවා. කාවද පාලනය කරන්නේ? හැම එක්කෙනෙම පාලනය කරනවා. ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති control flow කියලා තිත්තිරි වගේක් දාලා තියෙනවා. දැන් බලන්න මේ control unit එකේ ඉඳන් තිත්තිරි කාටද ගිහිලා තියෙන්නේ? මෙහෙන් ගිහිල්ලා ආදාන උපකරණ පාලනය කරන්නෙත් එයා. ප්‍රතිදාන උපකරණ පාලනය කරන්නෙත් එයා. මේ බැකින් ස්ටෝක් කියන්නේ ගබඩා කිරීම. ආචායන උපාංග කියනකොට මේ ඉතල ගිහලා තියෙනවා. තිත්තිරි. එහෙනම් ඒව පාලනය කරන්න තියා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ ඇතුළේ මේ ඉතුරු දෙන්නට ගිහලා තියෙනවා. මෙයයි දෙන්නට ඒ දෙන්නට ගිහලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ පාලන කටයුතු කරන්නේත් මේ ඉන්න කන්ට්‍රෝල් යුනිට් එකෙම තමයි. තව මෙතන පේනවා නැති sannivedana උපකරණ. එහෙම නැත්නම් කමියුනිකේෂන් ඩිවයිස් කියන ඒවා පාලනය කරන්නේත් මෙයාම තමයි. ඉතින් එයා ඇතුළේ ඉන්න කෙනෙක් නෙවෙයි හින්දා එයා අපි මෙතන දාලා නැහැ. එහෙනම් අත්හරින්න දෙයක් නැහැ. සියලුම දෙනා පාලනය කරන්නේ පරිගණකයේ පාලන ඒකකය මගින්. අත්හරින්න දෙයක් නැහැ. සියලුම දෙනා පාලනය කරන්නේ පරිගණකයේ පාලන ඒකකය මගින්. පාලන ඒකකය මගින් තමයි සියලුම දෙනා පාලනය කිරීම සිදු කරන්නේ. එහෙනම් ඔන්න හරි. පළවෙනි එක මොකද්ද? පාලන ඒකකය. වෙන්නේ මොකද්ද? සියලුම උපකරණ පාලනය කිරීම. සියලුම උපකරණ පාලනය කිරීම තමයි පාලන ඒකකයේ කාර්යය. හොඳයි. එහෙනම් යම් අපි දෙවෙනි උපකරණයට ගණිතමය හා තාර්කික ඒකකය arithmetic and logical unit එක කියන්නේ මොකද්ද කියලා යන්න බලන්න. මෙයා තමයි ඇත්තටම පරිගණකයේ වැඩේ කරන්නේ. මොකද්ද පරිගණකයේ වැඩේ? දත්ත පරිවර්තනය කරනවා තොරතුරු බවට. එහෙනම් මෙන්න මේ arithmetic and logical unit එක එහෙම නැත්නම් ALU කියන එක තමයි දත්ත තොරතුරු බවට පත් කරන්නේ. එහෙනම් processor කියන එකේ processing කියන එකේ නියම වැඩේ කරන කෙනා ALU එක. ඒ කියන්නේ පරිගණකයේ තේරුම් ගන්න සෑම දෙයක්ම එක්කෝ ගණිතමයයි එක්කෝ තාර්කිකයි. එක්කෝ arithmetic එහෙම නැත්නම් logical. එහෙනම් තාර්කික හෝ එක්කෝ තාර්කිකයි එක්කෝ ගණිතමය. එහෙනම් ගණිතමය හෝ තාර්කික ඒකකය කියන්නේ ඒකෙන් තමයි දත්ත තොරතුරු බවට පත් කරන්නේ. ලියාගත්ත කමක් නැහැ. දත්ත තොරතුරු බවට පත් කිරීමේ කාර්ය කවුද කරන්නේ? arithmetical logical unit එකේ. ගණිතමය හා තාර්කික ඒකකය කියන එකෙන් තමයි දත්ත තොරතුරු බවට පත් කිරීමේ කාර්ය සිදු කරන්නේ. දත්ත තොරතුරු බවට පත් කිරීමේ කාර්ය සිදු කරන්නේ arithmetic and logical unit කියන එකේ. හොඳයි. එහෙනම් තුන්වෙනි එක්කෙනාට අපි කියනවා මතක ඒකක කියලා. memory registers කියලා. memory registers කියලා. එයා ගත්තාම ඉතා කුඩා චූටිම චූටි මතකයක්. එළියේ ඉන්න ඊට වඩා ලොකු මතක මේ බැකින් ස්ටෝර් එකේ ඉන්නවා. hard disk කියන්නේ එක්තරා ආකාරයක මතකයක්. RAM කියන්නේ ප්‍රධාන මතකය. RAM එක ධාරිතාවේ සමානට ගිගාබයිට් වලින් නේ මයින් ගිගාබයිට් වලින් මයින් සමහර ඉස්සරහ ටෙරාබයිට් වලුත් එයි ගිගාබයිට් වලින් මයින්
අපි කියනවා මට තියෙන්නේ 128 RAM එකක් කියලා. ඒක අනිත් එක්කෙනා කියනවා අයියෝ ඔය මොනවද මට තියෙන්නේ 512 RAM එකක් කියලා. අනිත් එක්කෙනා කියනවා එක එක ඒ වගේ විශාල RAM තමයි අද කාලේ පාවිච්චි කරන්නේ. විශාල මතක. ඔයා දන්නවද මේ memory unit එක සමහරට 64 kilobyte ගණන් ගන්නත් දෙයක් නෑ චූටිම චූටි. හරි. එහෙම එකක් මොකටද මේක ASCII ගෙනත් දාගත්ත කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මෙච්චර අපි කිව්වා මේ මෙච්චර ප්‍රබලයෝ ඉන්න මේ ඔක්කොම පාලනය කරන control unit එකේ ඉන්න සියලුම ගණනය කිරීම හා තර්කානුකූල වැඩ කරන arithmetic and logical unit එක ආසට මේ කොයිවත් නැති මේ කිලෝබයිට් ගානක memory එකක් ගෙනල්ලා දැම්මක දාගත්තේ මොකටද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. එයි කියලා මං කියන්නේ. පොඩි උදාහරණයක් ගන්න. arithmetic and logical unit එක ඔයා හිතන්නකෝ ගෙදර වැඩ කරන බාස් කෙනෙක් කියලා. අපි හිතන්නකෝ අපි බෙදරේ head boss මෙයා තමයි head boss. ඔන්න head boss. හරි. එහෙනම් මෙයා දැන් බිත්තිය බඳින්න යනවා. අපි කම්පියුටරේ වැඩ කරන බිත්තිය බඳින්න කියන head boss. දැන් මෙයා boss උන්නේ. මෙයාට මොනවද ඕනේ? මෙයාට ඉල්ලන වෙලාවට බඩු දෙන්න ඕනේ. ගඩොල් දෙන්න ඕනේ, සිමෙන්ති දෙන්න ඕනේ, ඕන දේවල් දෙන්න ඕනේ. උඩට දෙන්න ඕනේ, සප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේසන් බාස්ට බදාම් සප්ලයි කරන්න ඕනේ. MBBS කරන්න ඕනේ. හරි. මේසන් බාස්ට බදාම් සප්ලයි කරන කට්ටිය ඉන්නවා. දැන් සප්ලයි කරන අය තමයි මේ එළියේ ඉන්නේ. ඉන්පුට් ඩිවයිස් වලින් සප්ලයි කරනවා. මේ බෑකින් ස්ටෝරේජ් වලින් සප්ලයි කරනවා. හිතන්නකෝ දැන් අපිට සිමෙන්ති ඕන වෙනවා. සිමෙන්ති තියෙන්නේ කොහෙද? ඔයාලත් කියන සිමෙන්ති කම්හලේ. බාසුන්නේ මේ හෙඩ් බාසුන්නේ කියනවා මට දෙන්නකෝ සිමෙන්ති ටිකක්. සිමෙන්ති කොටයක් මොකද සිමෙන්ති මේ තාචි පහක් දාලා ගන්න. කිව්වා සිමෙන්ති නෑ. හරි මං ගිහලා අරන් එන්නම් කියලා. මම යනවා කැබ් මොකක්ද ඩිමෝ බට් එක කරන් ඔයාලා කියන සිමෙන්ති කම්හලට. ගිහිල්ලා අරන් එනවා සිමෙන්ති කොට්ටියක්. එතකම් බාසුන්නේ බලායි. ඒ වගේ වෙනවා ඉන්පුට් ඩිවයිස් වලින් දත්ත ගේන්න කිව්වොත් තියෙනවා. මෙයා කියනවා මේ ලොජිකල් මේ ALU කින් කියනවා හරි දැන් ගන්න අර එකතු කරන්න තිබ්බ ටික ගන්න. එකතු කරන්න තිබ්බ ටික ගන්න ගිහම පොඩ්ඩක් ඉන්නේ. එකතු කිරීම ටික කරන් තිබ්බා පොඩ්ඩක් මම ඔයලා ගේන්න කියලා ගිහලා ඉන්පුට් ඩිවයිස් එකට කියනවා අර එකතු කරන්න තිබ්බ ටික ගේන්න බලන්න. එහෙම නැත්නම් මං ගිහලා RAM එකට කියනවා. එහෙම නැත්නම් hard disk එකට කියනවා අර එකතු කරන්න තියෙන ටික ගේන්න කියලා. මෙයා ඉතින් හරිලා බැලලා ලෑස්ති වෙලා එද්දේ එනකම් මෙයා නීතියට ගන්න. පොඩි නිින්දක් දාගන්න පුළුවන්. මොකද මෙයාලා හිමින් වැඩ මේ එළියේ ඉන්න අය අපි ගත්තට මේ hard disk, floppy disk, මේ RAM මෙයාත් එක්ක ලං වෙන්න බෑයි. ඔයා දන්නවද මෙයාගේ ස්පීඩ් එක? අද කාලේ පරණ කෙනෙක් ගැන කියන්නේ. පරණ ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් ගත්තත් එයාගේ 2.8 GHz ක් තියෙන ස්පීඩ් එක. GHz ඒ කියන්නේ 2.8 වැඩි කරනවා 1000න්. එතකොට එනවා MHz. ආයෙ 1000න් වැඩි කරනවා. එතකොට එනවා KHz. ආයෙ 1000න් වැඩි කරනවා. එතකොට එනවා Hz. ඔන්න ඔච්චරක් ලෝ. ඒ කියන්නේ 28.7ක්. 28.7ක් මේ කොච්චරකටද? තප්පරයකට. 1 2 3 4 5 6 7යි. 3යි තප්පරයකට මෙයාගේ වැඩ. මම මේ කියන්නේ ඔයාලගේ ගෙදර ඔයා ස්ලෝ කියන. අල්ලලා විසික් කරලා හෙට අනිත් අලුත් කම්පියුටරයක් ගන්න බලා ඉන්න පරණ කම්පියුටරේ මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් තප්පරයකට කරනවා. තප්පරයකට මිලියන 280ක් කිරීමේ හැකියාව තියෙනවා. වැඩ මිලියන 280ක් පරණ මේක. හිතන්නකො අලුත් ඔයාගේ තියෙන i3, i5, i7 වගේ දැන් තියෙන්නේ. ඒ වගේ මේ වගේ සෙට් 3 දැන් i7 එක 3ක් ඉන්නවා. මේ ඇතුලේ sub processors අපි හිතමු නේ සරලව processors 7ක් ඉන්නවා වගේ. i5 නම් processors 5ක් ඉන්නවා වගේ. i3 කියන්නේ processors 3ක් තියෙනවා. එයාලා 3 දෙනා බෙදාගෙන තමයි මේ processor එක ඇතුලේ වැඩ කරන්නේ. එක processor එකයි තියෙන්නේ ඇතුලේ කාණ්ඩ වලට බෙදාගෙන තියෙන්නේ. එතකොට හිතන්නකො මෙයාගේ ස්පීඩ් එකත් එක්ක මේ වටේ ඉන්න අයට ලඟ වෙන්නවත් බෑ. එතකොට සිමෙන්ති ඕන වුණාම ඔයාලා කියන්නේ සිමෙන්ති කම්මණෙන් ගේන්න කිව්වොත්. වැලි ඕන වුණොත් ගඟට ගිහිල්ලා වැලි ගේන්න කිව්වොත්. මැටල් ඕන වුණොත් ගල් කොරියකට ගිහිල්ලා ගල් ගේන්න කිව්වොත් මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා අපි කොහොමද ගෙදරක් හදද්දි කරන්නේ? ගෙදරක් හදද්දි අපි සිමෙන්ති මිටි කීපයක්, වැලි ලෝඩ් එකක්, ගල් ලෝඩ් එකක් ගෙනල්ලා ගෙදර බානවා. එහෙම කියලා අපි මුළු වාලක් කියන සිමෙන්ති කම්මලම ගෙනල්ලා ගෙදර බාන්නේ නැහැ. මුළු ගඟකම තියෙන වැලි ගෙනල්ලා ගෙදර බාන්නෙත් නැහැ. එහෙම නැහැ. අපිට දැනට ඕන ටික තමයි මේ තව සත්‍යයකට විතර ඕන ටික බඩු ටික තමයි ගේන්නේ. තව සමහර දවස් දෙක තුනකට ඕන වෙන බඩු ටික තමයි ගේන්නේ. අන්න එහෙම චූටි ගබඩාවක් අපේ ගේ ඇතුලේ තියෙන පොඩි ගබඩාවක් තමයි රෙජිස්ටර්ස් කියන්නේ.
ගේ ඇතුලේ තියෙන පොඩි ගබඩාවක් තමයි රෙජිස්ටර්ස් කියන්නේ. හැබැයි වාලච්චේන ගිහිල්ලා සිමෙන්ති ගේනවට වඩා ගඟට ගිහිල්ලා වැලි ගේනවට වඩා මේ තමන්ගේ ගේ ඇතුලේ තියෙන ගබඩාව පොඩි වුණත් එතනින් සප්ලයි එක ස්පීඩ්. එතනින් සප්ලයි එක ස්පීඩ් ඈ. එතකොට මේ මොකද මෙතන තියෙන ඇතුලෙන් යන මේ දැන් මෙයා ඉන්නේ මෙයා අපේ ගේ ඇතුලේනේ. අපේ මේ චූටි ගබඩාව. මෙයාගේ ධාරිතාවේ කිලෝබයිට් ගණක් වෙන්න පුළුවන්. හැබැයි මෙයා ළඟ ඊළඟට ඕන හෙඩ් බාස් උන්නේ ඊළඟට ඉල්ලන බඩු ටික මෙයා ළඟ තියෙනවා. එහෙනම් ඉතින් අනිත් කට්ටිය කොච්චර ස්පීඩ් කියලා කිව්වත් මහවැලි ගඟේ වැලි මෙච්චරයි කියලා කිව්වත් ඈ එතකොට වාලච්චේන සිමෙන්ති කම්මලේ කොච්චර සිමෙන්ති තිබ්බත් අපේ ගෙදර ඉන්න හෙඩ් පාස්ට වේගයෙන්ම දත්ත දෙන්න පුළුවන් කෙනා ඉන්නේ අපි ළඟ. එයා තමයි මෙමරි රෙජිස්ටර්ස්. එහෙනම් ඔන්නවට මතක හිටි. මෙමරි රෙජිස්ටර්ස් කියන්නේ CPU එක තියෙන CPU එක ඇතුලේ තියෙන අතිශයින් වේගවත් ඉතා කුඩා මතකයක්. අතිශයින් වේගවත් ඉතා කුඩා මතකයක්. එහෙනම් මේ රෙජිස්ටර්ස් එක අවශ්‍ය උනේ ඇයි කියලාත් ඔයාලට හිතනවා ඇති. අවශ්‍ය උනේ මේ ඉන්පුට් ඩිවයිස් සහ මේ ස්ටෝරේජ් ඩිවයිස් වලින් අපිට මේ ඇරිත්මැටික් and ලොජිකල් යුනිට් එකට අවශ්‍ය තරම් වේගයෙන් දත්ත ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා එයාට මෙයා ඊළඟට ඕන ටික ගෙන්න ගන්නවා. ඇත්තටම තාම මේ මැද තව කට්ටිය ඉන්නවා. කෑෂ් මෙමරි කෙනෙක් ඉන්නවා, RAM ඉන්නවා. ඊට පස්සේ තමයි hard disk වල කට්ටිය ඉන්නේ. එයාලත් අර පිළිවෙලට මෙයාට වඩා වේගවත් අඩුවයි කියලා වේගයෙන් අඩුමයි තමයි ඔය ලොකු කට්ටිය hard disk වගේ අය. ඉතින් අන්න හරි. එහෙනම් CPU එකේ ඉන්න තුන් දෙනාගේ වැඩ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. control unit එකෙන් සියලුම දුඩාංග පාලනය කරනවා. arithmetic and logical unit එකෙන් දත්ත තොරතුරු බවට පත් කරනවා. memory unit එකෙන් එහෙම නැත්නම් registers කියන එකෙන් ALU එකට arithmetic and logical unit එකට ඊළඟ මොහොතේ අවශ්‍ය වන දත්ත සපයනවා. එය ඉතා කුඩා අධිවේගී මතකයක්. ඉතා කුඩා අධිවේගී මතකයක්. එහෙනම් එහෙම දැනගත්තාම හොඳටම ඇති. ඕක තමයි CPU එකේ අංග. විභාගෙට අහලා තියෙනවා CPU එකේ කොටස් නම් කරන්න, CPU එකේ අංග නම් කරන්න, මේ එක එක අංගෙන් කරන කාර්යය මොකක්ද? දැන් මම හිතන්නේ පැහැදිලි. හොඳයි. අපි ඊළඟ කෑල්ලට නේ. මේ කාලේ මේක කර ගන්න අවශ්‍ය නැහැ. දැන් ඔය ටික ඔයගේ මූලික දැනුමක් ගන්න එයාදී නේ. හරි. ඒක යන්න කලින් එතකොට මේ ප්‍රසන්ටේෂන් එකේදී අපි යන් ටියුට් එකට එහෙනම් මේවට ඔයාලා උත්තර ලියන්න ඇති. මේ තුනට හදා ගන්න. අපි යනවා ස්ටෝරේජ් ඩිවයිස් ගැන කතා කරන්න. ස්ටෝරේජ් ඩිවයිස් ගැන අපි පොඩ්ඩක් කතා කරමු. පොඩි ප්‍රමාණයක් කතා කරමු. හරි මට තප්පරයක් දෙන්න පොඩි කෝල් එකක්.
හරි මේ බොඩි කෝල්ඩ් කැෂ් මෙමරි කතා කරනවා. දැන් මේ කැෂ් මෙමරි වලට බලන කොහොමද හයි පිටු තියෙනවා කැෂ් මෙමරි. මෙතනම තියෙනවානේ මේදී කැෂ් මෙමරි අපි කතා කරනවා. අපි ඒතර කතා කරමු මේක නේ. හරි. එහෙනම් අපි දැන් අපේ ගබඩා උපාංග ගැන අපේ නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් ගැන අපි පොඩ්ඩක් කතා කරන්න යනවා. ස්ටෝරේජ් ඩිවයිස් ගැන අපි කතා කරමු. මම ඒක බෝඩ් එකට යන්න. හොඳයි. එතකොට අපේ පරිගණකයේ අපි දැන් ගබඩා උපකරණ පරිගණකයේ ගබඩා උපකරණ එහෙම නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් කියන ඒවා ගත්තහම පරිගණකයේ අපි කියන ආචයන උපාංග එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ස්ටෝරේජ් ඩිවයිස් ආචයන උපාංග ස්ටෝරේජ් ඩිවයිස් කියන ඒවා ගත්තහම අපි ඒකේ ගබඩා කිරීමේ එහෙම පරිගණක මතක කියන ඒවා ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ප්‍රධාන ආකාර දෙකකට. එහෙම නැත්නම් මේ අපි පරිගණක මතක කියලාම බෙදමුකෝ. එතකොට ඔයාලට වඩා පැහැදිලි කියලා මම හිතනවා. ආචායන උපාංගනේ ආචායන එහෙම නැත්නම් පරිගණක මතක. එහෙම බෙදමු. එතකොට ඔයාලට පැහැදිලි. පරිගණක මතක. පරිගණක මතක කියන ඒවා ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. ඒක තමයි ප්‍රාථමික මතකයි ද්විතීයික මතකයි කියන්නේ. ප්‍රාථමික මතක කියන්නේ primary memory. මේ ඉංග්‍රීසි වචනත් ඔයාලා ලියා ගන්න. secondary memory. primary memory සහ secondary memory කියලා ප්‍රධාන මතක වර්ග දෙකක් කියනවා. මේකේ ප්‍රාථමික මතක කියලා කියන්නේ මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතක. මූලික වශයෙන්. මේ ද්විතීයික ගබඩා කියලා කියන්නේ ස්ථීර වශයෙන් පස්සේ කාලයක ප්‍රයෝජනයට ගන්න ස්ථීර වශයෙන් දත්ත ගබඩා කරන මතක. ස්ථීර වශයෙන් දත්ත ගබඩා කරන මතකයි මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතකයි කියලා මතක වර්ග දෙකයි. මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතකයි ස්ථීර වශයෙන් දත්ත ගබඩා කරන මතකයි. මේ මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතක ගත්තාම මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතක ප්‍රධාන ඒවා හතරක් තියෙනවා. මූලික වශයෙන් දත්ත ගබඩා කරන මතක හතරක් තියෙනවා. පළවෙනි එක තමයි අපි පරිගණකයේ ප්‍රධාන මතකයේ විදිහට සලකන RAM කියන එක. පරිගණකයේ ප්‍රධාන මතකයේ විදිහට සලකන RAM කියන එක. අනික අපි ඉස්සරහට කතා කරනවා ROM කියන එක. අනික තමයි දැන් අපිට හම්බ වෙච්ච registers කියන එක. තව එකක් අපිට හම්බ වෙනවා cache memory කියලා. අපි දැනට මේ ද්විතීයික දත්ත ගබඩා කිරීම උපකරණයක පොඩ්ඩක් පැත්තකින් තියමු. ද්විතීයික අපි ඊළඟට කතා කරමු. දැන් අපි බලමු මේ ප්‍රාථමික මතක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ ප්‍රාථමික මතක. ඒකේ අපි පළවෙනියක් මම ඉස්සෙල්ලා මෙයාලා පොඩ්ඩක් පොඩි කරන්නම්. මේ තියෙන ගබඩා කිරීම උපකරණ ටික. හරි. ඉතින් ඔන්න මූලික අපි පරිගණක අපි එකේ මේ පළවෙනි එක්කෙනා ගන්නවා. පළවෙනි එක්කෙනාව ගන්න යන්නේ ඒ තමයි මේ RAM කියන එක්කෙනා. හරි RAM. එයා පැත්තෙන් වල බලන්න බලන්න එයා කොතනද ඉන්නේ කියන RAM. හරි. RAM ගත්තාම random අපි මේකේ දිග තේරුම කියනවා. දිග තේරුම random access memory. මම අර ගිය සතියේ කිව්ව පොඩි පොතක් තියාගන්න කියලා. පිටු 40 විතර චූටි පොතක් තියාගන්න. පිටු 40 පොඩි පොතක් තියාගන්න. මේ වගේ කෙටි පද ලියා ගන්න. RAM කියන්නේ random access memory. බහුවර්ණ ප්‍රශ්නයක් වගේ අහනවා. මේකට සිංහලෙන් කියනවා අහඹු ප්‍රවේශ මතකය. තවත් එකක් විදිහට කියන්න පුළුවන් මේක තමයි පරිගණකයේ ප්‍රධාන මතකය.
පරිගණකයේ ප්‍රධාන මතකය තමයි මේ random access memory එක RAM එක කියලා කියන්නේ. එතකොට මෙයාට මේ RAM එක කියන එකට මම දැන් මෙතන RAM එක අන්දොත් මේක RAM එක නම් මේක RAM එක නම් අපේ input device වලින් එන දේවල් අනිවාර්යයෙන්ම input device වලින් එන ඒවා මේ RAM එකට එන්න ඕන. ඊට අමතරව අපේ ගබඩා කිරීමේ වගේ pen drive එකකින් CD එකකින් hard disk එකකින් කොහෙන් ආවත් ඒවා RAM එකට එන්න ඕන. input device වලින් ආවත් RAM storage device වලින් ආවත් ඒවා RAM එකට එන්න ඕන. RAM එකට ඇවිල්ලා තමයි ඒවා CPU එකට යන්නේ. RAM එකට ඇවිල්ලා තමයි CPU එකට යන්නේ. CPU එකෙන් එන්නේ ඊට පස්සේ මේ දත්ත දැන් අපි CPU එකට යන්නේ දත්තනේ. CPU එකෙන් එන්නේ තොරතුරුනේ. ඒ තොරතුරු ටිකත් ආයේ RAM එකටයි එන්නේ. RAM එකට ඇවිල්ලා RAM එකෙන් පස්සේ output device වලට හරි එහෙම නැත්නම් storage device වලට හරි output device වලට කියන්නේ එළියට දෙනවා storage device වල කියන්නේ පස්සේ දවසක් ගන්න ගබඩා කරනවා. ඒතර ඔයාලට පේන්නේ මේ RAM එකේ කාර්යය. input වලිනුත් RAM එකට එනවා. storage වලුත් RAM එකට එනවා. ඒ කියන්නේ දත්ත කියන ඒවා RAM එකට ඇවිල්ලා තමයි CPU එකට යන්නේ. සකස් කරපු තොරතුරු මේ නිල් පාටින් තියෙන ඒවත් RAM එකට ඇවිල්ලා තමයි output device වලට හරි storage device වලට හරි යන්නේ. ඒකෙන් අදහස මේ RAM එකෙන් තොරව කිසිම தත්ත්වයක් එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ පරිගණකයක් කියන එකක් වැඩ කරනවා තියා හිතන්නවත් බෑ මේ random access memory එකක් නැතු. RAM එකක් නැතු. ප්‍රධාන මතකේ නැතු. හැබැයි මේ RAM එකේ ලක්ෂණයක් තියෙනවා. අපි කියනවා මෙයා නශ්‍ය මතකයක්. මෙයා නශ්‍ය මතකයකි. ඒ මොකක්ද? ඉංග්‍රීසියෙන් කියන volatile memory කියලා. නශ්‍ය මතකයක් volatile memory එකක් කියලා කියන්නේ මෙයාගේ දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙන්නේ විදුලිය ඇති විට පමණයි. මේ පරිගණකයක RAM එකක දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙන්නේ විදුලිය ඇති විට පමණයි. ඒ හින්දා හදිසියේවත් වැඩ කර ඉන්න අතර විදුලිය නැතුව කිව්වොත් මේ RAM එක ක්ලියර් වෙනවා. ඒ කියන්නේ තිබ්බ දත්ත ටික ඔක්කොම නැතු වෙනවා. අන්න RAM එකේ ලක්ෂණයක් තමයි RAM එක නශ්‍ය මතකයක්. එහෙම නැත්නම් විදුලිය ඇති විට පමණයි මේක ක්‍රියා කරන්නේ. RAM එක විදුලිය ඇති විට පමණයි ක්‍රියා කරන්නේ. එහෙනම් ඔන්න ඔය ටික දැනගත්තාම ඇති. RAM එක කියන්නේ පරිගණකයේ ප්‍රධාන මතකය. ඒක විදුලිය ඇති විට පමණක් ඇති නශ්‍ය මතකයක්. එහෙම නැත්නම් తాවකාලික මතකයක්. తాවකාලික මතකයක් කියලා ලිව්වත් කමක් නැහැ. විදුලිය ඇති විට විතරයි මේක වැඩ කරන්නේ. මේ මතකයේ ලක්ෂණය අන්න එච්චරයි. එතකොට මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරනවා කියන්නේ රන් වෙනවා කියන්නේ ඒක RAM එකට එන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා කියන්නේ ඒක RAM එකට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් එක රන් වෙනවා කියන්නේ RAM එකට ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් කරලා දෙනවා කියන එක. Word වල වැඩක් කරනවා කියන්නේ Word hard disk එකේ ඉඳන් RAM එකට ආවා කියන එක. ඔයා චිත්‍රයක් ඕපන් කරා කියන්නේ චිත්‍රේ RAM එකට ආවා කියන එක. ඔයා ෆිල්ම් එකක් බලනවා කියන්නේ ෆිල්ම් එක hard disk එකක හරි CD එකක හරි DVD එකක හරි pen drive එකක හරි තිබිලා RAM එකට ගත්තා කියන එක. එහෙනම් මොනවා හරි එකක් රන් වෙනවා කියන්නේ වැඩ කරනවා කියන්නේ ඇක්ටිව් වුණා කියන්නේ ඒක RAM එකට ආවා කියන එක. එහෙනම් ඔන්න RAM එකේ ලක්ෂණ ටික වෙනවනේ නේ ප්‍රධාන මතකේ. ඒ කියන්නේ මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරන්න නම් RAM එකට එන්න ඕනේ. ඒක නශ්‍ය මතකයක්. ඔයාගේ අර හිස්තැන් වල මේවා ලියාගත්තට කමක් නැහැ. මම මේ පාඩ ලියා ගන්න ලේසියෙන් තමයි එහෙම කෙටියෙන් ලියුවේ. ප්‍රධාන මතකේ නශ්‍ය මතකයක් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒක ලියා ගන්න වචනේ. දැන් ඔහොම ලිව්වට ඔයාලට මේ පස්සේ බලපුවම තේරෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ එය RAM එක මතට ඇතුළත් වීම. එහෙම නැත්නම් ඒක RAM එක මතට ලෝඩ් වෙන එක තමයි අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා කියලා. ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා කියලා. ඔන්න RAM එකේ ඔය ටික දැනගත්තාම ඇති. හරි. ඊළඟට අපි යනවා අපේ දෙවෙනි උපාංගය ගැන. ඒ තමයි මේ ROM කියන්නේ මොකක්ද කියලා. ROM කියන එකේ දිග වචනේ read only
memory. සිංහලෙන් කියනවා කියවීම සඳහා පමණක් වූ මතකය. එහෙම නැත්නම් කියවීමට පමණක් මතකය. කියවීමට පමණක් මතකය. ඔයා දන්නවද? මේ ප්‍රාථමික මතක ගොඩේ ඉන්න ප්‍රාථමික මතක ගොඩේ 4 දෙනෙක් ඉන්නවනේ. මේ 4 දෙනාගෙන් එකම නශ්‍ය නොවන මතකය මෙයයි. එකම නශ්‍ය නොවන මතකය. වෙන ඉතුරු 3 දෙනාම නශ්‍යයි. නශ්‍යයි කියන්නේ කරන්ට් එක ගිය ගමන් නැති වෙනවා. මෙයා non volatile. මෙයා තමයි ප්‍රාථමික මතක ගොඩේ ඉන්න එකම නශ්‍ය නොවන මතකය. එකම නශ්‍ය නොවන මතකය. එතකොට ROM එකක් මොකටද? ROM එකක ගබඩා කරලා තියෙන්නේ අදාළ උපකරණයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය. අදාළ උපකරණයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය නිෂ්පාදකයාගේ උපදෙස්. නිෂ්පාදකයාගේ උපදෙස් තමයි මේ ROM එක කියන එකේ ගබඩා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ hard disk එකක් වැඩ කරන්නේ කොහොමද? keyboard එකක් වැඩ කරන්නේ කොහොමද? keyboard එකක් වැඩ කරන්නේ කොහොමද කියලා keyboard එකේ වෙනම ROM එකක් තියෙනවා. hard disk එක වැඩ කරන්නේ කොහොමද බලන්න hard disk එකේ වෙනම ROM එකක් තියෙනවා. monitor එකේ වැඩ කරන්නේ කොහොමද බලන්න monitor එකට වෙනම තියෙනවා. අතේ බඳින ඔරලෝසුව වැඩ කරන්නේ කොහොමද බලන්න ඒකට වෙනම ROM එකක් තියෙනවා. washing machine එක වැඩ කරන්නේ කොහොමද බලන්න washing machine එකට වෙනම ROM එකක් තියෙනවා. TV එකට ROM එකක් තියෙනවා. එහෙනම් ඔයාලට පේනදී පරිගණක විතරක් නෙවෙයි සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකම අදාළ නිෂ්පාදකයාගේ උපදෙස් ගබඩා කරලා තියෙන්නේ මේ read only memory. ඒක නශ්‍ය නොවන කියන්නේ කරන්ට් එක ගියට නැති වෙන්නේ නැහැ. නැති වුණා නම් එහෙම කොහොමද තියෙන්නේ? washing machine එක කරන්ට් එක ගිය ගමන් අපි උස්සගෙන යන්න ඕනේ අදාළ නිෂ්පාදකයා ළඟට. ඇයි උපදෙස් ටික දාගෙන ඉන්නේ? පරිගණකයේ කරන්ට් එක ගියාට පස්සේ ඇමරිකාවේ අරන් යන්න වෙනවා Intel සමාගමට හරි කාට හරි දීලා මේ මදර් බෝඩ් එකේ මේ අර උපදෙස් ටික දාලා දෙන්නු කියලා. කරන්ට් එක නැති වෙන සැරේට යන්න වෙනවා. එහෙනම් ROM එකක් කියන්නේ අපිට කියවන්න විතරයි පුළුවන්. මැකෙන්නේ නෑ ඒක. මේ මං කිව්වේ සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් මකෙන්නේ. අපි normal ROM එකක් ගත්තොත් ඒවා මකන්න බෑ. හැබැයි විශේෂ ROM තියෙනවා. අපි තියෙනවා programmable ROM, PROM. electrically erasable programmable ROM කියලා. කියන්නේ EEPROM කියලා. ඒවා ඔයාලට අවශ්‍ය නැහැ. එහෙම විශේෂිත ROM තියෙනවා. ඒවා මකලා ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ ROM එකක් තියෙනවා. ඒකේ තමයි ඔයාගේ operating system එක දාලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාට තියෙන්නේ Android phone එකක් නම් Android කියන operating system එක දාලා තියෙන්නේ ඔය කියන ROM එකක් ඇතුළට. එහෙමනම් ඒක ආයේ මකන්න බෑනේ. සාමාන්‍යයෙන් අපිට operating system එක අයින් කරන්න බෑනේ. දැන් ඔයාගේ කම්පියුටරේ තියෙන operating system එක නම් ඔයාට අයින් කරන්න පුළුවන්. ඒක format කරපුවම අයින් වෙනවා. හැබැයි ඔයාගේ phone එකේ තියෙන ROM එකේ තියෙන එක සාමාන්‍යයෙන් අයින් කරන්න බෑ. මම කියන්නේ බෑ කියලා නෙවෙයි මම කිව්වේ සාමාන්‍යයෙන් බෑ. කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් අනික අපිට තියෙන ෆයිල් එකක් මකනවා වගේ operating system එක මකලා දාන්න බෑ. ඒක read only memory එක තියෙන්නේ. හැබැයි මේක විශේෂිත read only memory එකක්. ඒ හින්දා තමයි ඔය කාලෙන් කාලයට operating system එක Android operating system එකේ update එනවා. update එනවා. අපි වට කියනවා firmware update කියලා. firmware update. firmware update available කියලා දාපුවම ඔය update කරන්න ගියාම ඒක update වෙනවා. එතකොට ඔය අප්ඩේට් වෙන ඒවා කොහාටද යන්නේ? ඔය අප්ඩේට් වෙනවා මේ රූම් එකට යන්නේ. දැන් මම කියවන්නේ කියවන්න විතරයි පුළුවන් කියලා. ඔව්. කියවන්න විතරයි තමයි පුළුවන්. හැබැයි මේක විශේෂිතයක්. අර වගේ electronically erasable programmable ROM එකක්. ඒ කියන්නේ විදුලිය මගින් මකා දමා නැවත ලිවීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඔයාලගේ තියෙන්නේ Android 10 නම් Android 11 වලට අප්ඩේට් එකක් ආපු දවසේ ඒක ඉබේම අර තියෙන 10 අයින් කරලා ඒකට 11 රීප්ලේස් වෙනවා මේ ROM එකට. ඒ කියන්නේ විශේෂිත ඒවා තියෙනවා ලියන්න පුළුවන් ඒවා. හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කියවීමට පමණයි මේ මතකයේ තියෙන්නේ. කියවීමට පමණයි. ඒ කියන්නේ read only. කියවන්න විතරයි මේකෙන් කරන්න පුළුවන්. මේක විතරයි ප්‍රාථමික මතක කොටේ තියෙන එකම නශ්‍ය නොවන මතකය. ඒ දෙක දැනගත්තාම ඇති. කාගේවත් තියෙන නිෂ්පාදකයාගේ උපදෙස් තමයි මේකේ තියෙන්නේ. හරි. එහෙනම් අපි ඒ ගැනත් අපි කතා කරන්නේ එච්චරයි. ඒ ගැනත් අපි කතා කරන්නේ එච්චරයි. අපි ඊළඟ එක්කනටත් යමු. ඊළඟ එක්කෙනා ඔය දැනටමත් දන්නේ එක්කෙනෙක් රෙජිස්ටර්ස්. මේ රෙජිස්ටර්ස් කියන එක්කෙනා ප්‍රාථමික මතකයක් තමයි. එයා ඒ වුණාට අපි ගොඩාක් දුරට මේ මතක ගොඩේ තියන්නේ. මම මෙතනදී ඔයාලට දැම්මා ඔයාලට තේරුම් ගන්න ඕනේ ඉඳලා. ඇයි එයා වෙන කෙනෙකුට අයිති කෙනෙක් නේ? එයා කාට අයිති කෙනෙක්ද? එයා අර මේ CPU එකට
processing device වලට සැකසීමේ උපාංග වලට අයිති එක්කනේ මේ registers. අනේ ඉතින් අපි ඉතින් ඔය වෙන කාටවත් අයිතිය මොකටද අයිති කරගන්නේ නේද? ඒ හින්දා මේ පරිගණක මතක කැමති නෑ මෙයාව මෙතනට ගන්න. එයා වෙන කෙනෙකුට අයිති කෙනෙක් කියන. ඒ වුණාට මේ registers කියන්නේ මතකයක්. එහෙනම් registers කියන්නේ මතකයක්. registers කියන්නේ මතක registers. අර CPU එකේ ඇතුළේ හිටපු එක්කන තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරපු එක්කනම තමයි මේ ඉන්නේ. ඒතර මේ registers කියන්නේ නැශ්‍ය මතකයක්. එහෙම නැත්නම් volatile memory එකක්. volatile memory එකක්. ඊට අමතරව මෙයා තමයි අපි කිව්වේ මෙයා අධිවේගී මෙයා තමයි පරිගණකයේ තියෙන වේගවත්ම මතකය. මෙයා තමයි වේගවත්ම මතකය. ඒ විතරක් නෙවෙයි මෙයා තමයි කුඩාම මතකය. මෙයා තමයි කුඩාම මතකය. ඒ විතරකුත් නෙවෙයි මෙයා තමයි CPU එක ඇතුලේ ඉන්නේ. CPU එක තුල තමයි මේ මතකයේ ඉන්නේ. CPU එක තුල තමයි මේ මතකයේ තියෙන්නේ. එහෙනම් ඔන්න registers කියන මතකේ තියෙන ලක්ෂණය තමයි මෙයා ඉන්නේ CPU එක තුල මෙයා නැශ්‍ය මතකයක් වගේම මෙයා අධිවේගී මතකයක්. නැශ්‍ය මතකයක් වගේම මෙයා අධිවේගී මතකයක්. ඉතින් ඊළඟට තව අපිට තියෙනවා cache memory. cache memory ටිකක් ලොකුයි. cache memory ටිකක් අපිට වැඩියෙන් කතා කරන්න තියෙනවා. ඒ හින්දා මම මේ මොහොතේ cache memory ගැන කතා කරන්න යන්නේ නැහැ. cache memory ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි cache memory එක ගැන ලබන සතියේදී කතා කරමු. cache memory එක ගැන අපි ලබන සතියේදී කතා කරමු. අදට අපි නවත්තමු නේද? අදට අපි නවත්තමු. cache memory ගැන අපි එතනින් එහාට ඒවා ගැන අපි ලබන සතියේ කතා කරමු. එහෙනම් ඉතින් අපි ලබන සතියේ හම්බෙමු. ඔයාලගේ රෙකෝඩින් එක තව ටිකකින් ගන්න පුළුවන්.